ආයිබෝවන් ඉතින් ආදරණීය දරුවනේ ඔබත් එක්කම එකතු වෙන්නේ ටීපීමැට්ස් උපකාරක පන්ති මාලාවත් එක්ක ඔබේ 9 ශ්‍රේණියේ පන්තිය සමගින්. අපි දන්නවා 9 ශ්‍රේණිය අපි මේ වෙනකොට පාඩම් 3ක් අවසන් කරලා තියෙනවා. ඔබ සඳහා අද කතා කරන්න බලාපොරොත්තු වෙන දරුවනේ 14 වෙනි පාඩම පත හා නිර්මාණ සම්බන්ධයි. පත හා නිර්මාණ. හොඳ එහෙනම් අපි කල් වෙලා ගන්නේ නැතුව අපි පාඩම මාතෘකාවට ගිහිල්ලා පාඩම අවසන් කරගන්න උත්සාහ කරමු. ඔබේ පන්තිය ටීපීමැට්ස් උපකාරක පන්ති මාලාවත් එක්ක. හොඳයි එහෙනම් ලියා ගන්න මාතෘකාව 14 වෙනි පාඩම පත හා නිර්මාණ. පත හා නිර්මාණ. හොඳයි මොකද්ද මේ පතයක් කියලා කියන්නේ? මොකද්ද පතයක් කියලා කියන්නේ? පතයක් කියලා කියන්නේ ගමන් මාර්ගයක්. පතයක් කියන්නේ මොකද්ද පුතේ? ගමන් මාර්ගයක්. දැන් අපිට මතක් වෙනවනේ ධාවන පතය. නේ එක්කම ධාවන පතේ ධාවනය කරන්න කියලා නිවාසාන්තර ක්‍රීඩා කාලෙදි කියන අහලා තියෙනව නේද? ඔබට හිමි ධාවන පතේ පමණක් ධාවනය කරන්න කියනවා නේ. ඒතර මේ ධාවන කියන එක විතරක් නෙමෙයි පත වලට හම්බෙන්නේ. පතේ කියන්නේ සරලව ගත්තොත් අපි ගමන් මාර්ගයක් කියලා කියනවා. මේ ගමන් මාර්ගය ගැන කතා කරන්නේ ගණිතයේදී මේ පාඩමේදී ජ්‍යාමිතික නියමයකට අනුව ලක්ෂයක ගමන් මාර්ගය පිළිබඳව. ජ්‍යාමිතික නියමයකට අනුව ලක්ෂයක ගමන් මාර්ගය පිළිබඳවයි අපි මේ පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට සාමාන්‍ය පෙළ විභාගෙදී හම්බ වෙනවා පුතේ නිර්මාණ කියලා ගානක්. දැනටමත් අපිට වාර විභාගවලදී නිර්මාණ පොඩි පොඩි ගණන් හම්බ වෙමින් තියෙනවා. අපට මේ අවුරුද්දේදී දෙවෙනි කොටසේදී ප්‍රධාන ගානක් හම්බ වෙයි. විභාගෙ තිබුණොත් හම්බ වෙයි. අපේ නම් කොහොමත් හම්බ වෙනවා. අපි ඔබට විභාග පවත්වනවා ඒකෙදී හම්බ වෙනවා. හරි. එතකොට ඔබ සඳහා සාමාන්‍ය පෙළ විභාගෙදී ලැබෙන නිර්මාණ ගානට පිවිසීමක් විදියට තමයි අපි මේ පාඩම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට පුතේ ගණිතයේ හම්බ වෙන මූලික පතයන් කීපයක් තියෙනවා. පත 4ක් තියෙනවා. අන්නේ පතයන් 4 සම්බන්ධ කරගෙන සාමාන්‍ය පෙළ විභාගෙදී අපිට හම්බ වෙනවා කීටි ප්‍රශ්නයකුත්. ඒ කියන්නේ නිර්මාණ ගාන හා සම්බන්ධ වුණ එහෙම නැත්නම් අපි මේ කතා කරන පාඩමත් එක්ක බැඳුන ලකුණු 12ක් අපිට සාමාන්‍ය පෙළදී හම්බ වෙනවා. එතකොට මේ ලකුණු 12 යන ගමනේදී ඔබට මේ පාඩම අතිශයින් ඉවහල් වෙනවා. ඒ නිසා මේක ඉතා හොඳින් ඕනකමෙන් කරන්නට ඕනේ. ඔබට මේ සඳහා කවකටුව භාවිතා කරන්න වෙනවා. කෝදුව භාවිතා කරන්න වෙනවා. සාමාන්‍ය නිර්මාණ ගානක් සඳහා අපි කෝදුවයි කවකටුවයි තමයි භාවිතා කරන්නේ. ඔබට මේ පාඩම තුලදී හැබැයි කෝණමානයක් භාවිතා කරන්න වෙනවා. අපි කරන දේවල් නිවැරදිද කියන කාරණාව තහවුරු කර ගැනීම වෙනුවෙන්. හොඳයි එහෙමනම් අපි අද දවසේදී ඔබත් එක්ක කතා කරන්න යන්නේ මුලින්ම කතා කරන්නේ කිව්වේ ජ්‍යාමිතික පත සම්බන්ධයෙන්. එහෙනම් උපමාත්‍රකාවක් ලියා ගන්න ජ්‍යාමිතික පතයන් කියලා. ජ්‍යාමිතික පතයන්. හරි. දැන් මොනවද අපි මේ ජ්‍යාමිතික පතයන් කියලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ? බලමු. ලියන උපමාත්‍රකාව ජ්‍යාමිතික පත කියලා. හරි. ලියන්න. ජ්‍යාමිතික නියමයකට අනුව ලක්ෂයක ගමන් මාර්ගය ජ්‍යාමිතික නියමයකට අනුව ලක්ෂයක ගමන් මාර්ගය පතයක් ලෙස හඳුන්වයි. හරි. පතයක් ලෙස හඳුන්වයි. අලුත් රූලක. ගණිතයේ අපට හමුවන ජ්‍යාමිතික පත 4කි. හරි. අපි 4 මොනවද කියලා එකක් ලියාගෙන බලන්න ඉස්සෙල්ලා. අවබෝධ කරගන්න ඕන නිසා මෙහෙම ලියා ගන්න පුතේ. පළවෙනි එක ලියා ගන්න. අචල ලක්ෂයකට
අචල ලක්ෂයකට සමදුරින් ගමන් කරන අචල ලක්ෂයකට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතය හරි පස්සේ විස්තර කරනවා මේවා ගැන අවබෝධ කරගන්න අපි ටික ලියාගමු ලක්ෂයේ පතය හොඳයි දෙවෙනි එක ලියන්න අචල ලක්ෂ දෙකකට සමදුරින් ගමන් කරන අචල ලක්ෂ දෙකකට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතය හරි. ඔන්න දෙවෙනි එක තමයි අචල ලක්ෂ දෙකකට සමදුරින්. ඔන්න තුන්වෙනි එකට යනවා පුතේ අපි. ලියන්න තුන්වෙනි එක. සරල රේඛාවකට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතය ලියන්න. සරල රේඛාවකට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතය හරි ඊළඟ එකිනෙකට සමාන්තර නොවන හතරවෙනි එක එකිනෙකට සමාන්තර නොවන සරල රේඛා දෙකකට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතය හරි සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතය හොඳයි පුතේ ඔන්න අපි කතා කරා පතයන් හතරක් තියෙන බවත් ඒ පතයන් හතර ලක්ෂයකට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතයත් ලක්ෂ දෙකකට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතයත් සරල රේඛාවකට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතයත් එකිනෙකට සමාන්තර නොවන සරල රේඛා දෙකකට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතයත් විදියට. ඒතර අපිට හම්බ වෙනවා ගණිතයේදී ජ්‍යාමිතියේදී මූලික පතයන් හතරක් සම්බන්ධයෙන්. මෙන්න මේ හතර භාවිතා කරලා අපිට නිර්මාණකාරයේදී වැඩක් කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. දැන් මේක අපි විස්තර කරලා සහ ක්‍රියාකාරකම් පාදකව ඒ කියන්නේ මේක අපි කරමින් ඉගෙන ගන්නට යන්නේ. හරි. එනවන්න උපමාත්‍රකාව නැත්නම් පළවෙනි එක කියලා දාලා යන්න එක පතය එක කියලා ලියාගන්න. හරි. අපි ඔන්න පතයන් හතර පාඩම් කරගන්න ඕනේ. පාඩම් කරගනිද්දි මෙන්න මේ කියන කාරණාත් එක තමයි පාඩම් කරගන්න වෙන්නේ. මම විස්තර කරනවා නැවත ඔබ සඳහා මේක ලියාගන්න. අචල ලක්ෂයකට නැවත ලියන්න. පත එක කියලා එක යටින් ලියාගන්න. අචල ලක්ෂයකට සමදුරින් අචල ලක්ෂයකට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතය අචල ලක්ෂයකට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතය මොකද්ද? වෘත්තයකි. හරි. දැන් ඕක අපි හොඳට දන්න කාරණාවක්. ඒතර මේක අපේ ගණිතයේ සුවිශේෂී එකක් නිරන්තරයෙන් හම්බ වෙනවා වැඩවලදී අපිට. දැන් පුතේ අපි අචල ලක්ෂයක් ඕක කතා අමතක කරලා දාමුකෝ. ඔන්න දැන් අපි පොඩි කාලේ කරලා තියෙනවා මේ වැඩේ. තාම කරලා නැත්තම් දැන් පාඩිමුල්ලා කරන්නත් පුළුවන්. හරිද? කරන්නත් පුළුවන්.
නූලක් හරි ලණුවක් හරි අරගන්නවා. අරගෙන ඕකේ පොඩි කාලේ අපි ඔය නූලේ කෙලවරේ ගල් කැටයක් ගැට ගහලා නැත්තම් මොනවා හරි කූරක් ගැට ගහලා වෙන මොකක් හරි ගැට ගහලා ඕක අරගෙන කරකවලා තියනවා නේද අපි. නූලක ලණුව මේ ලණුවක හරි නූලක හරි ගලක් හරි වෙන මොනවා හරි දෙයක් අපි ගැට ගහලා යම් බරක් තියෙන දෙයක් ගැට ගහලා නූලේ අනිත් කෙරවල නැත්නම් ලණුවේ අනිත් කෙරවල අපි අල්ලගෙන මේක මෙහෙම කරකවලා තියනෝනේ. කරකවලා තියනෝනේ. එතකොට කරකවල නැත්නම් අද කරකවන්න පුළුවන් ඈ. හරි ගේ සාලේ වගේ තැනකට ගිහිල්ලා ටීවී එකෙන් පැත්ත බලන්න කරකවුවාම හරි. අම්මගේ හම්බෙහි පාර. හරිද? එතකොට දැන් මෙහෙම කරකවන අපි තව තැන් වල දැකලා තියෙනවා මතකයිද? මොකේද පෙරහැරේ ගිනි බෝල කාර්යව කරකවනනේ දේ වගේ ගිනි බෝලයක්. වලල්ල නෙමෙයි බෝල කරකවනවනේ. එතකොට දැන් අපි ඔය වගේ දේවල් ඕන තරම් පොඩි කාලේ කරලා තියෙනවා. මාත් කරලා තියෙනවා, ඔයාලත් කරලා ඇති. ඒකම කරකවද්දී අපි අල්ලගෙන ඉන්න ලණුව තියෙන තැන වෙනස් වෙන්නේ නැතුව නොවෙනස්ව තියෙනවා නම් එතකොට අර ගල නැත්තම් වෙනත් දෙයක බරින්ද ඇදිලානේ තියෙන්නේ. අපි කරකවද්දී මොකද වෙන්නේ? අපි කරකවද්දී එයාත් කැරකෙනව නේද? එයා කැරකෙන්නේ මොන වගේ මාර්ගයකද එයා කැරකෙන්නේ? එයා කැරකෙන්නේ හැඩය මොකද්ද? එයා කැරකෙන හැඩය ඔබ දන්නවා ඒක ඌර්තාකාර ගමන් මාර්ගයක රවුමට කැරකෙන්නේ. ඌර්තාකාර ගමන් මාර්ගයක කැරකෙන්නේ. ඉතින් අන්නේ විදිහට ඌර්තාකාර ගමන් මාර්ගයක කැරකෙන එක තමයි අචල ලක්ෂයකට සමදුලින් කියලා කියන්නේ. දැන් අපි කෝටුවක් ගැට ගහලා පොඩි කාලේ කරලා ඇතින්නේ තාමත් වැඩි හිටියොත් කරන සමහර අවස්ථාවලදී අපිත් කරලා තියෙනවා. කෝටුවක් ගැට පොළොවේ හිටවන. කෝටුවක් පොළොවේ හිටවලා ඒකේ ලණුවක් ගැට ගහලා තව කෙලවරක ඒ අනිත් කෙලවරේ පොඩි කූරක් වගේ ගැට ගහලා කෝටුවක් ගැට ගහලා අපි මේක ඇදගෙන ගිහිල්ලා තියෙනවා නේද වටේට. ඇදගෙන. ඒ කියන්නේ වෘත්තයක් ඇඳගෙන රවුමක් ඇඳගෙන පහසු ක්‍රමයක් මිදුලේම. වෙනත් තැනක ඇඳගන්නකොට ඒක පහසු ක්‍රමයක්. දැන් එතකොට අපි කවකටුව භාවිතා කරලත් ওই කතාවනේ කරන්නේ පුතේ. කවකටුව භාවිතා කරලත් කරන්නේ ඕකම තමයි. මොකද්ද? අචල ලක්ෂයක් අපි කියන කවකටුව තද වෙන්නේ අනින්න කියලා පොත හිල් වෙන්න. හරිද? කවකටුව පොත හිල් වෙන්නේ අනගන්න කියනවා. එතකොට කවකටුවේ තුඩ බැස්සුවාම පොතේ ඒක හෙල්ලෙන්නේ වෙනස් වෙන්නේ නේ. තද කරලා අල්ලගන්න එතනින් අපි. ඊට පස්සේ අපි කවකටුවේ මේ විදිහට කවකටුවේ තුඩ දැම්මයින් පස්සේ මෙතන අපි පැන්සල තියාගන්නවා. දැන් පැන්සල තියාගෙන අපි මෙහෙම කරකවනවා. මෙහෙම කරකවනකොට උඩින් අල්ලලා මේකත් කැරකෙනවා. හැබැයි අර ලක්ෂය වටා කැරකෙන කවකටුවේ තුඩ. මෙයා කැරකෙනකොට හොඳ කවකටුවක් නම් මේ දෙක අතර පරතරය වෙනස් වෙන්නේ නැහැ. මේ දෙක අතර පරතරය වෙනස් වෙන්නේ නැත්නම් අපිට ලස්සන වෘත්තයක් රවුමක් ඇඳගන්න පුළුවන්. වෙනස් වුණා නම් ඇද්ද වෙලා පටන් ගත්ත තැනට සෙට් වෙන්නේ අනිත් කෑල්ල ඇවිල්ලා නේද? අර හෙට යනවා කවකටුව හෙල්ලෙනවනේ. කවකටුව තද කරලා තියාගන්න කියන්නේ නියත දුරක් කියන එක. කවකටුවේ තුඩ තද කරලා ඇනගන්න කියන්නේ අචල ලක්ෂයක් කියන එක. එහෙනම් අචල ලක්ෂය කියන්නේ කවකටුවේ තුඩ, නියත දුර කියන්නේ අපි කවකටුවට ගන්න දුර වෙනස් වෙන්නේ නැති වෙන්න. අන්න එහෙමනම් එහෙම දුරක් අරගෙන අපි මේක වටේ ගමන් කරනකොට මේක තමයි ලක්ෂය. මේ තමයි පැන්සලේ තුඩ තමයි ලක්ෂය වෙන්නේ. මෙයා තමයි අචල ලක්ෂය. පැන්සලේ තුඩ තමයි ලක්ෂය වෙන්නේ. මේ අතර පරතරය තමයි නියත දුර වෙන්නේ. ඒතකොට අපි මෙහෙම කරකවනකොට අපේ වෘත්තයක් නිර්මාණය වෙනවා. එහෙනම් අපි පළවෙනි පතේ වෙන්නේ අචල ලක්ෂයකට නියත දුරකින් ගමන් කරන ලක්ෂයේ පතේ කියන එක ඔබ දන්නවා දැන් ඒක වෘත්තයක් කියන කාරණා. හරි. ඒතර අපි කියව මොකද්ද? අචල ලක්ෂයකට නියත දුරකින් ගමන් කරන ලක්ෂයේ පතය වෘත්තයක කියලා සටහන් කරගත්තනේ. හරි. දැන් අපි ඊට අදාළ පුංචි ක්‍රියාකාරකම් කීපයක් නැත්නම් නිර්මාණ ටිකක් කරන්න යන්නේ. හරි. දැන් මේ විදිහට ලියා ගන්න. මේ විදිහට ලියා ගන්න. ඕනම් අචල ලක්ෂයට ලක්ෂයට 5 cm දුරින් ගමන් කරන 5 cm දුරින් cm කියන්නේ සෙන්ටිමීටර් 5 cm දුරින් ගමන් කරන 5 cm දුරින් ගමන් කරන ලක්ෂයේ පතය අඳින්න හරි හොඳයි. ඔන්න දැන් අපි කිව්වේ ඕනම් අචල ලක්ෂයට 5 cm දුරින් ගමන් කරන ලක්ෂයේ පතය අඳින්න කියලා. ඒ සඳහා මගේ දරුවනේ මොකද්ද කරන්නේ? කවකටුවේ අපි පැන්සල භාවිතා කරලා පොතේ තියාගන්නවා තිතක් ලක්ෂයක්. එයා ගාව ඕ කියලා ලකුණු කරගන්නවා.
කව කටුවට ගන්නවා සෙන්ටිමීටර් 5ක්. එහෙනම් නිවැරදිව කව කටුවට සෙන්ටිමීටර් 5ක් මැන ගන්නට ඕනේ. ඒක ඔබ මේ වෙනකොට දන්නවා. කව කටුවට නිවැරදිව සෙන්ටිමීටර් 5ක් මැන ගන්න ඕනේ. හරි. හොඳයි. එහෙමනම් ඉස්සෙල්ලා ලක්ෂයක් ඊට පස්සේ අපි කඩේ කතා කරලා මෙහෙර කරපු ඔයාලට තනි කරන්න පුළුවන් ඒතකොට. හරි. මොකද්ද මම කිව්වේ? ඕක කියලා ලක්ෂයක් ලකුණු කරගන්න කිව්වා. කව කටුවට සෙන්ටිමීටර් 5ක් මැන ගන්න කියලා කිව්වා. ඊළඟට අපිට පුළුවන් කව කටුවේ තුඩ ඕ ලක්ෂයේ තියලා මේ කියන්නේ තිතේ තියලා මෙතන අපි අර ගත්ත දුර උදව් කරගෙන අපි අඳිනවා වෘත්තයක්. එතකොට ඔන්න අපිට වෘත්තයක් නිර්මාණය වෙනවා. හරි. එහෙනම් මගේ දරුවෝ හරියටම අඳින්න බලන වෘත්තයක්. වෘත්තයක් හඳ ගන්න බලන්න. වෘත්තයක් හඳ ගන්න. හරිද? හරියට ඇඳ ගන්න. හරියට ඇඳ ගන්න. හොඳට මෙල්ල හරියට ඇඳ ගන්න. දැන් ඔබ වෘත්තය ඇඳ ගන්න උනික්ම කරන්න. වැඩි වෙලා ගන්න බෑ දැන් ලොකු ළමයිනේ. හරි. හරිද පුතේ? ඇතිනේ. වෙන්න ඇඳ නැත්තම් පොඩ්ඩක් මේක නවත්තලා ආපහු ඇඳ ගන්න. මේ වෙලාව ඇති මන් දුන්න වෙලාව ඇති ඈ. හරි. හොඳයි වෙන දෙවෙනි එක. ඇඳ නැත්තම් ආපහු වීඩියෝ පොඩ්ඩක් නවත්තලා ඇඳගෙන ඉස්සරහට එන්න ඕනේ. ඔන්න දෙවෙනි එක. ලියා ගන්න දෙක. ඒනම් අචල ලක්ෂයට. ඒනම් අචල ලක්ෂයට. ඒනම් අචල ලක්ෂයට 4.3 cm දුරින් 4.3 cm දුරින් 4.3 cm දුරින් ගමන් කරන ලක්ෂයේ පතේ අඳින්න. ගමන් කරන ලක්ෂයේ පතේ අඳින්න. ගමන් කරන ලක්ෂයේ පතේ අඳින්න. හරි. හොඳයි අපි බලමු එහෙමනම් ඊට අදාළ පතේ ඇඳලා. හරිද පුතේ 4.3 cm නේ 4.3 cm දුරින් කියලා කිව්වේ අන්තිම ඉක්මනට. එතකොට ලක්ෂය A කියලා ගත්තේ. ලක්ෂය A කියලා ගත්තේ. හරිද? හොඳයි. ඔන්න හරි කියලා මං හිතනවා නැත්තම් නවත්තුවා ඇඳගත්තා. හරිද? දන්නවා මේ දේවල් හරි ඊළඟට ආවා තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි එක. ලියා ගන්න. ඕනම් අචල ලක්ෂයට ඕනම් අචල ලක්ෂයට 3.8 cm හා 3.8 cm හා 5.2 cm දුරින් 5.2 cm දුරින් ගමන් කරන ලක්ෂ දෙකක පතයන් අඳින්න ලක්ෂ දෙකක පතයන් අඳින්න ලක්ෂ දෙකක පතයන් අඳින්න. හරි. තේරුණාද? දැන් මගේ දරුවනේ මොකද්ද දැන් කිව්වේ? මොකද්ද කිව්වේ? අපි ඔකට වරහන් ඇතුළේ ලියාගමුකෝ ඒ වචනේත් පොඩ්ඩක් නැත්නම් අමතක වෙනවනේ. වරහන් ඇතුළේ ලියාගන්න ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකක් කියලා. ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකක් කියලා. ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකක් වරහන් ඇතුළේ ලියාගන්න. හරි.
දැන් මොකද ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකක් කියලා කියන්නේ? ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකක් කියන්නේ එකම කේන්ද්‍රයක් සහිත වෘත්ත දෙකක් කියන එක. හරි. එහෙනම් මොකද්ද වෙන්නේ? O කියන ලක්ෂය අරගත්තා. අපි එයා වටේට අඳිනවා එකක් අරේ 3.8ක් වුණ වෘත්තයක්. අනික අඳිනවා 5.2යි cm වුණ වෘත්තයක්. එහෙනම් පුතේ කව කටුවට 3.8ක් අරගෙන අඳින්න වෘත්තයක්. නැවත 5.2යි cm අරගෙන අඳින්න වෘත්තයක්. ඒ සදා එක එක්කෙනාට යන කාලය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා දැන් වීඩියෝ එක පොඩ්ඩක් නවත්තන්න හැමදේම නවත්තලා වෘත්තයක් ඇඳලා අනිත් වෘත්තයත් ඒකෙම ඇඳලා ඉස්සරහට එන්න. දැන් නවත්තන්න. හොඳයි දැන් ඔන්න අපේ දරුවෝ ඇවිල්ලා තියෙන්නේ ඒ ක්‍රියාකාරකම් දෙකම කරලා. මොකද්ද? වෘත්ත දෙකක් ඔබ දැන් ඇඳලා තියෙනවා. එක වෘත්තයක් මෙන්න මේ වගේ 3.8ක් දුරින් තියෙනවා. අනිත් වෘත්තේ තියෙනවා 5.2 cm දුරින්. එන එකම කේන්ද්‍රයක් සහිතව තියෙන්නේ. එකම කේන්ද්‍රයක් සහිතව තියෙන්නේ. ඒතර එකම කේන්ද්‍රයක් තියෙනවා මෙතනට දුර 3.8යි මෙතන දුර 5.2යි. ඒතර අපි කියනවා ඒක කේන්ද්‍රී එකම කේන්ද්‍රයක් උදව් කරගෙන ඇඳ වෘත්ත දෙකක් ඉඳ කියනවා ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකක් කියලා. හරි. තේරුණා නේද වැඩේ? ඒතර ඔන්න අපි මේකෙන් තවත් ගානකට යන්න හදන්නේ මේ විදිහට. හරි. දැන් ඔන්න මගේ දරුවෝ අඩුපාඩු තියෙනවා හදා ගන්න ඕනේ. මේක අනිවාර්යෙන් මේ පාඩම තුලදීත් අනිත් ඒවායිදීත් මම කියනවා නවත්තලා හදලා ඉන්න කියලා. එතකොට එක එක්කෙනාට යන කාලය, එක එක්කෙනා කව කටුළු ස්වභාවය, එක එක්කෙනාට වලින් මැන ගන්න විදි. මේවා එකිනෙකට වෙනස්නේ. ඒසා කාලය වෙනස්. ඒ නිසා මම කියනවා හරි නවත්තලා අඳින්න කිව්වම මගේ හැම දරුවෙක්ම නවත්තලා ඇඳලා ඉස්සරහට එන්න ඕනේ. හරි. හොඳයි. ඔන්න අපි ඊළඟට යනවා. ඊළඟ ප්‍රශ්නය. A හා B අණු A හා B අණු A හා B අණු එකිනෙකට A හා B අණු එකිනෙකට 6 cm දුරින් පිහිටි ලක්ෂ දෙකකි. 6 cm දුරින් පිහිටි ලක්ෂ දෙකකි. 6 cm දුරින් පිහිටි ලක්ෂ දෙකකි. හරි. ලියන්න A ලක්ෂයට හතරයි cm දුරින්ද B ලක්ෂයට 4 cm දුරින්ද ගමන් කරන ලක්ෂයන්ගේ පතයන් අඳින්න හරි. අලුත් රූලක ලියා ගන්න. අලුත් රූලක ඉහත ඔබ අඳින ලද පතයන් වල ඡේදන ලක්ෂයන් P හා Q ලෙස නම් කරන්න. හරි. ඒකටම ලියා ගන්න. ඒවා ඡේදනය යා කරන්න
ඒවා යා කරන්න. ඒකනු ලියන්න. ඒවා යා කිරීමෙන් ලැබෙන සරල රේඛාව. 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 AB රේඛාව. AB රේඛාව. AB රේඛාව. ඡේදනය කරන ලක්ෂය. ඡේදනය කරන ලක්ෂය. ඡේදනය කරන ලක්ෂය. O ලෙස නම් කරන්න. O ලෙස නම් කරන්න. O ලෙස නම් කරන්න. හරි. O ලෙස නම් කරන්න. අලුත් චූලක. අලුත් චූලක. OA දිගත්. OA දිගත්. OB දිගත්. OB දිගත්. මැන ලියන්න. මැන ලියන්න. හරි. දැන් හොඳ ප්‍රශ්නයක් දුන්නේ මගේ දරුවනේ. හොඳ ප්‍රශ්නයක්. එතකොට අපේ පළවෙනි පතේට අදාළව දෙන්න පුළුවන් හොඳම ප්‍රශ්නයක් තමයි දීලා තියෙන්නේ. දැන් මගේ දරුවෝ දැන් එකින් එක අපි ගාන හදාගෙන යමු කොටස් විදියට මාත් එක්ක වැඩ කරන්න යමු නම් ලේසි. දැන් ගාන කියවලා බලන්න ඒකේ තියෙනවා AB සමානයි 6යි cm දිග සරල රේඛාවක් අඳින්න කියලා. එහෙනම් ඔබ මොකද්ද කරන්නේ? සෙන්ටිමීටර් 6ක් දිග රේඛාවක් අඳිනවා. හරි ඇඳ ගන්න බලන්න මැදට වෙන්න වගේ. මැදට එන්න වගේ උඩත් ඉර තියා ගන්න ඕනේ සාමාන්‍ය යටත් තියා ගන්න ඕනේ. ඔබ රේඛාවක් අඳිනවා. රේඛාව අඳිනකොට රේඛාවක් අඳින නිශ්චිත ක්‍රමයක කියන එකම භාවිතා නොකරට කමක් නැහැ විතරදී. නිශ්චිත ක්‍රමය වෙන්නේ මොකද්ද පුතා? සල් රේඛාවක් අඳින්න ඕනේ. නිශ්චිත ක්‍රමයටම අඳිනකොට බලන්න ඒකත් වැදගත්නේ. සල් රේඛාවක් අඳිනවා. හරි. සල් රේඛාවක් අඳිනවා. ඒ සල් හරි. ඒ සල් රේඛාව මොකද්ද කරන්න ඕනේ? සෙන්ටිමීටර් 6කට වඩා දිගට අඳින්න ඕනේ. සෙන්ටිමීටර් 6කට වඩා දිගට අඳින්න ඕනේ. ඒතර පුතේ අපි සාමාන්‍ය සෙන්ටිමීටර් 6ක් නම් ඕනේ. අපි 8ක්වත් දිගට ඇඳ ගන්න ඕනේ ඒකවනේ. ඇඳ ගන්නකො ඒකත් මතක් කරගෙන ඉන්න. සෙන්ටිමීටර් 8ක් විතර දිගට රේඛාව ඇඳ ගන්න. මනින්න ඕනේ නිකන් හිතලා ඇඳ ගන්න. හරි. දැන් මගේ දරුවනේ මොකද්ද කරන්නේ ඊළඟට? දැන් අපි මේ වගේ ලක්ෂයක් ලකුණු කර ගන්නවා. එතන අපි A කියලා නම් කර ගන්නවා සෙන්ටිමීටරයක් වගේ පරතරයක් තියාගෙන අපි A කියලා ලක්ෂයක් ලකුණු කර ගන්නවා. හරිද? ලකුණු කරගත්තද? හරි. දැන් ඔන්න තුන්වෙනි පියවර විදිහට අපි මොකද්ද කරන්නේ? කව කටුව අරගෙන කව කටුවට සෙන්ටිමීටර් 6ක් හරියට මැන ගන්නවා. සෙන්ටිමීටර් 6ක් කව කටුවට හරියට මැන ගන්නවා. හරියට මැන ගන්නවා. දැන් කව කටුවේ සෙන්ටිමීටර් 6ක් තියෙනවා. ඒකත් පුරුදු වෙන්න එපේ හරියටම නැත්නම් වෙන පොඩි ලේසි ක්‍රමයක් තියෙනවා. නමුත් ඔබ මැන ගන්නත් පුරුදු වෙන්න එපේ. ඒ නිසා අපි එහෙම හරියටම කරමු. ක්‍රමයටම කරමු. පස්සේ අපි ලේසි ක්‍රමයක් පස්සේ ගණන් වලදී කියලා දෙමු. හරි. එතකොට ඔන්න ඔබේ කව කටුවේ සෙන්ටිමීටර් 6ක් මැනලා තියෙනවනේ මගේ දරුවනේ නේද? 6ක් තියෙනවනේ. එහෙනම් අපි ඒ ලක්ෂේ කව කටුවේ තුඩ තියලා ගහනවා චාපයක් මෙහෙම. ගොඩක් ලොකුට නෙමෙයි. සාමාන්‍ය චාපයක් ගහගන්න. හරි. වෙනස් කරන්නේ නැහැ කව කටුව. දැන් ඔබ චාපේ ගහලා ඉවර නම් කව කටුවේ තුන මෙතන තියාගන්න නැවත. කව කටුවේ තුන මෙතන තියාගන්න. කව කටුවේ තුන මෙතන තියාගෙන මේ කැපෙන්න ගහන්න ඕන. කව කටුවේ තුන මෙතන තියලා මේ කැපෙන්න ගහ ගන්න ඔය විදිහට. හරි. දැන් අපි මේ ලක්ෂයේ තියලා චාපයක් ගෙවුවා යත් 6යි. මේකේ තියලා චාපයක් ගෙවුවා යත් 6යි. එහෙනම් එතන තමයි මොකද්ද අපේ AB කියන්නේ. AB කියන්නේ. හරිද? ඔන්න නිශ්චිත දිග කිය සල් රේඛාවක් ඇඳීම සාමාන්‍ය පෙළ නිර්මාණ ගානේ පළවෙනි ලකුණ. පළවෙනි ලකුණ ඔය. හරි. ඔන්න දැන් අපි වැඩේ කරගෙන තියෙන්නේ දැන් අපිට ඊළඟට හම්බෙන්නේ මොකද්ද? A ට සෙන්ටිමීටර් 4ක් දුරින්ද B ට සෙන්ටිමීටර් 4ක් දුරින්ද අපිට අඳින්න කියනවා මොකද්ද? මොකක්ද අඳින්න කියන්නේ? අපිට අඳින්න කියනවා පතයන් දෙකක්. A ට 4යි cm දුරින් ගමන් කරන ලක්ෂ්‍ය පතයක් B ට 4යි cm දුරින් ගමන් කරන ලක්ෂ්‍ය පතයක් අඳින්න ඕන. එහෙනම් අපි අඳින්න යන්නේ කොහොමද අඳින්නේ? දැන් කව කටුව ගන්නවා සෙන්ටිමීටර් 4ක් අරගෙන A වල ඉඳලා අඳින පුතේ වෘත්තයක් කව කටුව තුල A වල තියලා
තව ඒකම වෙනස් කරන්නේ නැතුව B වල තියෙන කවකට උඩ අඳුනේ තරත් මොකද්ද වෘත්තයක්. දැන් අපි ඒක අඳින්න යන්නේ. හරි බලමු. හොඳයි පුතේ එහෙමනම් අපි වෘත්ත දෙක අඳින්න බලන්න. දැන් අඳින්න බලන්න ඉක්මනට වෘත්ත දෙක අඳින්න. අඳින්න වෘත්ත දෙක. ඉක්මන් කරන්න ඕනේ. දැන් කොහොමද වෘත්ත දෙක එන්නේ? ඇඳ ඉවර කරගන්න. ඒ වල ඉඳලා හතරක් කියලා කිව්වහම අපිට මේ වගේ දුරකින් එනවා වෘත්තයක්. අපිට මෙතනින් වෘත්තයක් එනවා. මෙතන තියලත් අපි එකක් අඳිනවා අපිට මෙතනින් වෘත්තයක් එනවා. දැන් අපිට වෘත්ත දෙකක් ඇවිල්ලා තියෙන්නේ දැන්. දැන් ඔබ ඇඳපු වෘත්ත දෙක ගත්තොත් එහෙනම් මගේ දරුවනේ ඉක්මන ඇඳගන්න. මේ ඔයාලා හදන්න එපා මම පෙන්නන්න ඕනේ හදන්නේ. අපි වෘත්ත දෙකක් ඇඳලා තියෙනවා. මේ වෘත්ත දෙක ඡේදනය වෙනවා අනිවාර්යයෙන්ම තැන් දෙකකදී. අනිවාර්යයෙන්ම. අන්නේ අනිවාර්යයෙන්ම ඡේදනය වෙන තැන් දෙක අපි හරියට අඳුරගන්නවා. හරියට අඳුර ගන්නත් ලේසියිනේ. ඒතර මෙන්න මේ තැන් දෙකේ දානවා P සහ Q කියලා. P සහ Q කියලා. දාගන්න. දැන් වෙලාව ගියා නම් පොඩ නවත්තලා කරලා ආපහු ඉස්සරහට එන්න. දැන් උණු වෘත්ත දෙක ඇඳගත්තා. ඒකේ P හා Q කියලා දාගත්තා. හරිද දාගෙන තියෙන්නේ. නැත්නම් නවත්තලා ඇඳලා එන්න. හරි. දැන් මගේ දරුවනේ ඊට පස්සේ අපි මෙයාලා යා කරගන්නවා P හා Q යා කරගන්නවා. දැන් P හා Q යා කරන්න. PQ යා කරගන්න. දැන් PQ යා කරාම AB රේඛාව ඡේදන ලක්ෂය අපි O කියලා නම් කරගන්නවා. PQ යා කරාම AB රේඛාව ඡේදන ලක්ෂය අපි O කියලා නම් කරගන්නවා. හරිද? දැන් පුතේ අපි AO දිගයි නැත්නම් OA දිගත් මනින්න ඕනේ. OB දිගත් මනින්න ඕනේ. දැන් මැල්ල දාන්න බලන්න ඉක්මනට. මැල්ල දාන්න බලන්න. හරිද? මැල්ල දාගන්න. හොඳයි. මැල්ල දාගන්න ඕනේ. දැන් අපිට OA වලට කීයක්ද ආවේ? OA වලට කීයක්ද ආවේ? 3.5ක් විතර ආවද? නැත්තම් 3.3ක් විතර ආවද? නැත්තම් 4ක් විතර ආවද? නැත්තම් 3 cm කියලා ආවද? මොකක්ද දැන් ආවේ? දැන් අපිට හරිනම් අපිට එන්න ඕනේ 2.8ක් 2.9ක් එහෙම නෙමෙයි. අපිට එන්න ඕනේ හරියටම සෙන්ටිමීටර් 3ක්. ඔබට හරියටම සෙන්ටිමීටර් 3ක් ආවනම් අන්න පුතේ ඔයාගේ නිර්මාණය හරි. ඔයාට OB මැන්නාම සෙන්ටිමීටර් 3ක් හරියටම ආවනම් දරුවෝ අන්න ඔයාගේ නිර්මාණය හරි. එහෙනම් OA වල දිගයි OB වල දිගයි දෙකම අපිට එන්න ඕනේ සෙන්ටිමීටර් කීයක්ද 3ක්. දැන් සෙන්ටිමීටර් 3 ආවනම් අන්න අපි නිවැරදි. හරිද? හොඳයි ඔන්න මම මේක මකනවා අඩුපාඩු තියෙනවා මේක නවත්තලා හදාගෙන ඉස්සරහට එන්න. හරි. ඔන්න අපි ඒක හදලා ඉවරයක් කරා. දැන් අපි ඊළඟට යන්න හදන්නේ. දැන් අපි ඊළඟකේදී ගන්න දෙවනි පතේ ලියන්න පතේ 2 කියලා. පතේ 2. හරි. දැන් පතේ 2 කියන එකේදී අපි කතා කරන්නේ මොකක්ද? දැන් මම දුන්නානේ දෙවනි පදේ මොකක්ද කියලා නේද? සරල රේඛාවක් ගැන කතා කරේ තුන්වෙනි එකේදීනේ දෙවෙනි එකේදී කිව්ව මොකද්ද? අචල ලක්ෂ දෙකක්. මුලින් තිබුණේ අචල ලක්ෂ එකක්. දැන් තියෙනවා අචල ලක්ෂ දෙකක් කියන එක. අචල ලක්ෂ දෙකකට නියත දුරකින් ගමන් කරන ලක්ෂයේ පතය මොකද්ද? දැන් ලියන්නේ නම් දෙවෙනි පතේ කියලා පස්සේ බලමු මොකද්ද කියලා ලියාගන්න. අචල ලක්ෂ දෙකකට අචල ලක්ෂ දෙකකට නියත දුරකින් ගමන් කරන ලක්ෂයේ පතය එම ලක්ෂ දෙක යා කිරීමෙන් ලැබෙන
සරල රේඛාවේ සරල රේඛාවේ සරල රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි ලම්බ සමච්ඡේදකයයි සරල රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි. හරි. ඔන්න අපි කිව්ව කතාවක්. මොකද්ද කිව්වේ? අචල ලක්ෂ දෙකකට නියත දුරකින් තියෙනවා නම් ඒ නියත දුරකින් තියෙන ලක්ෂයේ පතේ හදාගන්නම් ඒ ලක්ෂ දෙක යා කරන්න ඕනලු. ඒ ලක්ෂ දෙක යා කරන්න ඕන මොන ලක්ෂ දෙකද? අන්න අචල ලක්ෂ දෙක යා කරන්න ඕනලු. ඒ අචල ලක්ෂ දෙක යා කරාම මගේ දරුවනේ ඒ ලැබෙන්නේ සරල රේඛාවක්. අන්නේ සරල රේඛාවේ ලම්බ සමච්ඡේදකය. ලම්බ සමච්ඡේදකය කියන්නේ මොකද්ද? ලම්බව කියන්නේ හරියට මාංශක 90කට ඍජු කෝණිකව. සමච්ඡේදනය කියන්නේ සමානව කොටස් දෙකකට ඡේදනය කරනවා. සමානව කොටස් දෙකකට ඡේදනය කරනවා. එහෙනම් ලම්බ සමච්ඡේදනය කියන්නේ කිසියම් දෙයක් අංශක 90ක් නැත්නම් ඍජු කෝණයක් ලැබෙන පරිදි සමාන කොටස් දෙකකට වෙන් කරනවා කියන කාරණා. අන්න ඒක ගැන තමයි කතා කරන්නේ. දැන් එහෙම යා කරාම ලැබෙන සරල රේඛාව මේ තියෙන්නේ. මේක අපි දැකලා තියෙනවා. දැන් අපි දුන්නක් ගත්තොත් එහෙම මේ දුන්නේ පුතේ දෙකලවරේ අපි දුන්නු දිය නැත්නම් මේ නූල ගැට ගහලා තියෙනනේ අදිනකොට. ඒතර අදිනකොට නූලක් ගැට ගහලා තියෙනවා. එතන මේ දෙකේ ඉඳලා ගත්තොත් මේක හරි මැද තියෙන්න ඕනේ නේද? මේ අපේ මෙතන මන් නිකන් කඩේරකින් පෙන්නොත් එහෙම දැන් අපි දුන්නෙන් විදිනකොට අපි ඉතින් දුන්නෙන් විදලා නෑ. අපි පොඩි කාලේ විදලා තියෙන සෙල්ලමටනේ නේද? ඒතකොට දැන් මෙතන ඉඳලා මෙතනට තියෙන දුර මේ හරියටම දුන්නේ මේ තියෙන මේ දුන්නේ තියෙන මේ ආධාරකේ නැත්නම් අපි දුන්නේ බාහුව. ඒ බාහුවේ හරිමැද තමයි අපි තියාගන්න ඕනේ මොකද්ද ඊතලේ. එහෙම කරලා හරියට අදිනකොට මේ දෙපැත්තේ දෙන්න සමාන වෙලා තියෙනවා. එහෙම සමානලා තිබ්බොත් මේක හරියටම ලස්සනට යන්නේ. අපි දුන්නෙන් විතර නැතුණාට අපි විදලා තියෙනවා අපි හැමෝම. විදලා නැත්නම් අද එකක් හදාගෙන විදින්නත් පුළුවන්. අපි කැටපෝලෙන් විදලා තියෙනවා. කැටපෝලෙන් විදපු නැති දරුවෝ රබර් බෑන්ඩ් එකක් අරගෙන ඒ රබර් බෑන්ඩ් එක අඩු ගානේ අතේ ඇඟිලි වල දාගෙන එහෙම ආර විදලා තියෙනවා නේද? ඒතකොට මෙන්න මේ දෙකේ අපි දාගත්තාම මෙතනින් ඊට පස්සේ අපි රබර් බෑන්ඩ් එක දාලා මෙන්න මේ විදිහට අදිනකොට මේ දෙපැත්තම සමාන වෙන්න නේද ගන්නෙ? සමාන වෙන්න තියලා ඇද්දලා ඇතෑරියේ නැත්නම් කෙලිම ටොක් ගාලා වදින්න ඇඟිල්ලේ. හරිද? එතකොට අනුන්ට නෙමෙයි අපිටම තමයි කෙලවෙන්නේ. ඒ නිසා මේ දෙක සමානව ඇදෙන්න ඕනේ. සමානව ඇදලා හරියටම අතාරින්නේ මැද්දෙන් යන්න. ඒතර මේ මැද්දෙන් යනකොට යන්නේ මේ වගේ යන්නේ. මේ වගේ යන්නේ. එහෙම ගියොත් තමයි අදාළ ඉලක්කයට ලස්සනට යන්නේ. නැත්තම් හරියන්නේ. එහෙනම් අපි මේ රබර් බෑන්ඩ් එක ඇද්දා වගේ නැත්තම් කැටපෝලේ ඇද්දා වගේ එහෙම නැත්තම් දුන්නෙන් විද්දා වගේ විදිල්ලක් තමයි මෙතනක් තියෙන්නේ. එතකොට මේකෙදි අපි මෙහෙම අඳිනකොට මෙන්න මේ දෙන්න සමාන වෙන්නත් ඕනේ මෙහා අංශක 90ක් වෙන්නත් ඕනේ. එහෙම යනවා නම් මේ දුරයි මේවත් සමාන වෙනවා. මේ දුර ඒකත් සමාන වෙනවා. මෙහෙන් දුර ගත්තොත් මේවත් එකිනෙකට සමාන වෙනවා. ඔය විදිහට ඕනෑම තැනකදී මේ A හා B ට තියෙන දුර එකිනෙකට සමාන වෙලා යනවා. අන්න ඒක පදනම් කරගෙන තමයි මං අර වෘත්ත නිර්මාණයේදී අවසාන ගාන දුන්නේ. එහෙනම් ඒ ගානේ තිබුණේ මේකම තමයි. මේකම තමයි. දැන් ඒ ගානේදී අපි කියවනේ හරියටම ඇඳනම් පුතේ අන්න OA දිගයි OB දිගයි සමාන වෙන්න ඕනේ කියලා. දැන් ඉස්සෙල්ලා කරපු නිර්මාණي බලන්න ඒක අරගෙන බලන්න. ඔන්න දැන් මම කිව්වා මෙහෙම ඇඳ ගන්න කියලා AB ඊළඟට කිව්වා මෙහෙම ඇඳ ගන්න කියලා මොකද්ද? වෘත්ත දෙක. ඒ දෙන්න කැපෙන තැන් වල අපි PQ කියලා දාගන්න කිව්වා. මේ දෙක ආකරලා මෙතනට O කියලා දාගන්න කිව්වා. ඔන්න ඔතනදි කරේ ඒ ලක්ෂයට නියත දුරකින් කියන එකනේ. ඒ ලක්ෂයට නියත දුරකින් කිව්වහම අපි ගත්තේ සෙන්ටිමීටර් 4යි. ඒ වලට නියත දුරකින් ඔන්න ලක්ෂයක් අරගෙන එයාගේ පතේ ඇඳ වෘත්තයක් ඇදුණා. B වලට නියත දුරකින් කියලා සෙන්ටිමීටර් 4ක් ගන්නකෝ එයාගේ පතයක් ඇදුණා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? A වල ඉඳලා ගත්තත් 4යි තියෙන්නේ B වල ඉඳලා ගත්තත් 4යි තියෙන්නේ.
A ගේ ඉඳලත් 4යි B ගේ ඉඳලත් 4යි. එහෙනම් මොකද්ද කරලා තියෙන්නේ? අපි අරන් තියෙන්නේ A හා B කියන ලක්ෂ දෙකට නියත දුරකින් කියන කතාව මේ කරලා තියෙන්නේ. A හා B ලක්ෂ දෙකට නියත දුරකින්. A වල ඉඳලා 4ක් දුරින් B වල ඉඳලා 4ක් දුරින්. එහෙනම් අපි මේ නිර්මාණය කරන්නේ මේ රටාවට තමයි. ඔන්න මං වැඩේ පහසු කරනවා. මොකද්ද දැන් වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන්නේ A වල ඉඳලා ඡාප දෙකක් ගහන්න ඕනේ. B වල ඉඳලා ඡාප දෙකක් ගහන්න ඕනේ. ඒ වායේ දුර වෙනස් වුණේ නැත්තම් ඒ වායේ දුර වෙනස් වුණේ නැත්තම් අන්න සමාන පරත 4 4 තියෙන හැමතැනමනේ 4 4 තියෙන. එතකොට එනවා රේඛාවක්. එයා හරියටම අංශක 90ක් හදලා නේද කියලා බලන්න කොනමාන තියලා. එයා මේ රේඛාව දෙකට බෙදලා නේද කියලා බලන්න සමානව. ඒක අපි බැලුවානේ 3යි 3යි කියලා. ඒ නිසානේ. හරි. ඔන්න කතන්දරේ. මේක හරි ලේසි සහ මතක තියාගන්න ඕනේ වැදගත්. හොඳයි. ඔන්න අපි ලම්බ සමච්ඡේදකයක් ගැන වැඩි කරමු බලන්න. ඔන්න අපි ඉස්සෙල්ලා නිකන් ඒ කියන්නේ මානින් නැතුව සාමාන්‍ය විදිහට කරමු. ඔයාලා රේඛාවක් ඇඳ ගන්න කැමති රේඛාවක්. එන්න ඒකට අපි AB කියලා නම් කරගමු. පොඩි රිකයක් ගහගමු දෙපැත්තට. හරි. දැන් ඔන්න ඇඳ ගන්න පුතේ රේඛාවක්. උඩත් ඉඩ තියෙන්න ඕනේ යටත් ඉඩ තියෙන්න ඕනේ. උඩ යට දෙකේ ඉඩ තියෙන්න ඕනේ. හරි. හරිද? හොඳයි. දැන් පුතේ රේඛාව ඇඳිනකොට මම කොහොම අනින්න අවශ්‍ය නැහැ නිකන් ඇඳගමු කියලා. හරි පස්සේ මල්ලා අදගමු. දැන් ඔන්න අපි A ලක්ෂයට දැන් කවකටු ගන්න අතට. දැන් කවකටු අරගෙන A ලක්ෂයේ කවකටුවේ තුන තියලා අපි මේ රේඛාවේ භාගයට වඩා වැඩි දුරක් ගන්නවා. භාගයට වඩා වැඩි දුරක් ගන්නවා. එතකොට අපි කවකටුවේ තුඩ තියාගන්නේ A ලක්ෂයේ අපි කවකටුවට ගන්නවා භාගයට වඩා වැඩි දුරක්. භාගයට වඩා වැඩි දුරක් අරගෙන අපි ඡාප දෙකක් ගන්නවා. ගොඩාක් දුර ගත්තොත් මේ ඈතින් වදින්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් භාගයට වඩා ටිකක් වැඩිපුර දුරක් ගන්න. කවකට වෙනස් කරන්න එපා. හරිද? ඡාප දෙක ඇඳගත්තද? හරි. දැන් අරගෙන තියන්නේ භාගයක්ද? නෑ. එහෙමනොත් වැරදි. අරන් තියන්නේ භාගයට වඩා අඩු දුරක්ද? නෑ. එහෙමනොත් වැරදි. අපි අරන් තියන්නේ භාගයට වඩා වැඩි දුරක්. දැන් පුතේ කවකට වෙනස් කරන්න එපා කිව්වනේ. හරි. දැන් B ලක්ෂ කවකට තුල තියාගන්න. B ලක්ෂ කවකට තුල තියාගන්න. දැන් කපන්න මේ විදිහට මේ රේඛා දෙක. කැපුණ නැත්තම් මේ දෙපැත්තටම නැවත දික් කරගෙන කපා ගන්න පුළුවන්. හරි. ඔන්න අපි ඡාප දෙකක් ගහගත්තා. ආපහු B වල ඉඳලා ඡාප දෙකක් ගහගත්තා. දැන් ඡාප හතරක්. ඒ කියන්නේ මේවට කියන්නේ ඡාප කියලා. ඔන්න ගණිතයේදී හම් වෙන වචනයක්. මේවට කියන්නේ ඡාප. මේ ඡාප දෙකක්. එතකොට මෙතන තියෙන ඡාප දෙකක් මෙතන තියෙන ඡාප දෙකක්. මගේ දරුවෝ හොඳට තේරුම් ගන්න. මේක ලේසි මම නැවත කිව්වට මෙතනලා මෙතන තියෙන දුර සමානයි. ඒ වෙනස් කරේ නෑ. මෙතනලා මෙතන තියෙන දුර සමානයි. වෙනස් කරේ නෑ. එතකොට ඔන්න එකම දුරක් මේ තියෙන්නේ. මේ දුරත් එක සමානයි. හරි. එකත් සමානයි. හරි. ඔන්න දැන් මගේ දරුවෝ මේ දෙක දැන් යා කරන්න. යා කරන්න. යා කරන්න. දැන් අපි මෙතන ඉඳලා මෙතනට ඔන්න අපි අකුරක් දෙමුකෝ අපිට අඳුර ගන්න පහසු වෙන්න. ඕක කියලා දාගන්නකෝ. දැන් පුතාලා හරිද කියලා බලන්න පුතේ. OA දිග මැල්ල දාගන්න. OB දිග මැල්ල දාගන්න බලන්න. OA දිගයි OB දිග මැල්ල දාගන්න. අපි හරිද කියලා බලන්න. හරිද? හරිද? ඔන්න මම තව එකක් දෙන්න හදන්නේ මේක තහවුරු වෙන්න. හරි නැත්නම් ආපහු පොඩ නවත්තලා ඇදලා එන්න ඕනේ. ඉතින් අපි දරුවෝ මේක ගත්තයින් පස්සේ මගේ පුතේ මොකක්ද උනේ? OA ට ආවනම් අපි හිතමුකෝ 3.4ක් කියලා. OA ට 3.4ක් ආවනම් OB ටත් එන්න ඕනේ 3.4ම තමයි. ඔන්න එකකට එනවා 4යි කියලා අනිත් එකට එනවා 3.8යි කියලා. එහෙම බෑ. මේ දෙක එක සමාන වෙන්න ඕනේ. එහෙම ආවේ නැත්නම් වැරද්ද කාගේද? මගේවත් ගානේවත් නෙමෙයි ඔයාගේ තමයි පුතේ වැරද්ද තියෙන්නේ. ඒ නිසා හරියට ආපහු අඳින්න. මම පුංචි කතාවක් කිව්වේ දුර වෙනස් කරන්නේ නැතුව A වල ඉඳලා ඡාප දෙකක් ගහන්න දෙපැත්තට දුර වෙනස් කරන්නේ නැතුව B වල ඉඳලා ඡාප දෙකක් ගහන්න දෙපැත්තට එච්චරයි කිව්වේ. right. ඒතර සමාන දුරකින් කියන එක එනවා. හොඳයි. ඔන්න මම හරිනම් මකන්න යන්නේ වැරදි නම් අඩුපාඩු හදාගෙන මේක නවත්තලා අඩුපාඩු හදාගෙන ආයෙත් ප්ලේ කරලා ඉස්සරහට එන්න. හරි. ඔන්න ඊළඟ ගාන ලියගමු. PQ සමානයි 8යි cm දිග 8යි cm දිග සරල රේඛාවක් ඇඳ
8යි cm දිග සල් රේඛාවක් ඇඳ එය එහි මධ්‍ය ලක්ෂය O ලෙස නම් කරන්න. හරි. ඔන්න දැන් තව තියෙනවා ගානේ. හරි පස්සේ කතා කරමු ගොඩේද ගාන ලියන්නේ වල. හරි. ඔන්න අලුත් රූලක ලියා ගන්න. අලුත් රූලක. P හා Q ලක්ෂ වලට සමදුරින් පිහිටි P හා Q ලක්ෂ වලට සමදුරින් පිහිටි ලක්ෂයේ පතේ අඳින්න. හරි. ඔන්න දැන් පුංචි වැඩක් කිව්වේ. P හා Q ලක්ෂ වලට සමදුරින් පිහිටි ලක්ෂයේ පතේ අඳින්න. හරි. ඔන්න මම පුංචි වැඩක් කිව්වේ. මොකද්ද? අපි කිව්වේ රේඛාවක් ඇඳලා එයා සෙන්ටිමීටර් 8ක් දිගට එයාගේ මැද ලක්ෂය O කියලා නම් කරන්නලු දෙපැත්ත PQ කියලා නම් කරන්න. පුළුවන් පුතේ රේඛාවක් අඳින්න සෙන්ටිමීටර් 8ක් දිගට. සෙන්ටිමීටර් 8ක් දිගට රේඛාවක් අඳින්න මම කිව්වා ඒක සාමාන්‍ය 10ක් වගේ දිගට අරගෙන අර චාප ගහලා හදාගන්නේ ඒක පුරුදු වෙන්න. අඳ ගන්න බලන්න. හරි. දැන් අපි සෙන්ටිමීටර් 10ක් දිගට විතර රේඛාවක් අරගෙන ලක්ෂයක් තියලා මේ විදිහට ඕන්න මම කව ලේසි ක්‍රමයක් තියෙනවා කියලානේ. අන්න ලේසි ක්‍රමය මොකද්ද? මෙතන ලක්ෂයක් ලකුණු කරගන්නකො ඉස්සෙල්ලා. දැන් අඩු රූල තියාගන්නකො මෙතනට. හරියටම අඩු රූල තියාගත්තාම මෙතන තමයි බිඳුව තියෙන්නේ. ඊට පස්සේ මේ අඩු රූල මෙහෙම දිගට තියාගත්තාම මේ හරිය 10 තියෙනවානේ. 10ක් වුණේ 8නේ. මේ හරිය 8 තියෙනවානේ. අන්න 8 ගාවණු රේඛාව තිතක් තියාගන්න. දැන් අපි අඩු රූල තියලා බිඳුව ගාවයි 8 ගාවයි පුංචි තිත් දෙකක් තියාගන්න. දැන් රේඛාවේ අපි හරියටම සෙන්ටිමීටර් 8ක් මැනගෙන තියෙනවා. දැන් වැඩි අපි මැනගත්තට වැඩි ක්ලියර් වෙන්න පැහැදිලි වෙන්න ඕනේ. පොඩි තිතක් තියාගන්නේ. පොඩි තිතක් තියාගෙන දැන් කව කටයුතු උඩ මෙතන තියලා මෙහෙම මේ තිත හරහා යන ඡාපයක් ගන්න. දුර වෙනස් කරන්නේ නැතුව මෙතන තියලා මෙතනින් ඡාපයක් ගන්න. ඒතර අපිට අර කව කටුව අරගෙන අඩි රූලේ මැන ඉන්නකොටලා ලේසියෙන් පුළුවන් රේඛාවේ ලක්ෂ දෙක ලකුණු කරන 8ක් දුරට පස්සේ කව කටුව අරගෙන කව කටුවෙම කරන්නේ ඡාප දෙක ගහගන්න. ඒතර වැඩි හරි. ඒක ලේසි. දැන් මගේ පුතේ මේකේ මැද ලක්ෂයෙන් ඕනේ ඒක නිර්මාණයක් විදිහට ඕනේ නෑ දැනට. නිර්මාණයක් විදිහට ඕනේ. මේකේ මැද හොයාගන්න හරියටම. මෙයා PQ නේ. මේකේ මැද හොයාගන්න. අඩුල තියලා හොයාගන්න කමක් නෑ. ඊට පස්සේ මෙතන O කියලා නම් කරගන්න. ඔන්න අපි රේඛාවෙන්දා O කියලා නම් කරගත්ත මැද ලක්ෂය. හරි. දැන් ඔන්න ඊළඟ කාරණාව අපි ඉස්සෙල්ලා කතා කරපු එක. මොකද්ද? P හා Q ලක්ෂ දෙකට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතේ අඳින්න. P හා Q ලක්ෂ දෙකට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතේ අඳින්න. එහෙනම් මොකද කරන්නේ පුතේ? එහෙනම් අපි අර ඉස්සෙල්ලෙන්ද වගේ අපි P හා Q වල ඉඳලා අඳ ගන්නවා ඡාප කොහොමද? මම උදව් කරලා තියෙන්නේ P ලක්ෂයේ කව කටුවේ තුඩ තියාගෙන මේ O වලට වඩා දුරට ගන්නවා කව කටුව. කව කටුවේ පරතරය ගන්න O වලට වඩා දුරට. O වලට වඩා වැඩි දුරකට ගන්නවා. දැන් ඔන්න පුරුදු වෙන්න මේක හැම වෙලෙම O කියලා දෙන්න බෑ. දැන් මේක විතරයි දුන්නේ. O වලට වඩා වැඩි දුරකට කව කටුව ගන්න. හරි. එහෙම අරගෙන ඔන්න පරතරය අරගෙන දැන් ඡාප දෙකක් ගන්න. ගොඩක් දුර එපා. සාමාන්‍ය ටික දුර ගත්තාම ඇති. ඡාප දෙකක් ගන්න. දැන් ගහගන්න ඉක්මනට ගහගන්න. හරිද ඉක්මනට ගහගන්න. හරි. දැන් දුර වෙනස් කරනවද? නේ. දැන් දුර වෙනස් කරන්නේ නැතුව අපි මොකද්ද කරන්නේ? Q වල ඉඳලා තව ඡාප දෙකක් ගහගන්න. දැන් දුර වෙනස් කරේ නෑ පුතේ ඈ. Q වල ඉඳලා ඡාප දෙකක් ගහගන්න. හරි. ඔන්න දැන් අපි ගහලා තියෙනවා ඡාප 4ක්. දැන් පුතාලා මේක යා කරගන්න ඕනේ. දැන් යා කරනකොට හරියටම O හරහා ගියා නම් අපිත් හරි. හරියටම O හරහා ගියා නම් අපි හරි. හරියටම O හරහා ගියේ නැත්නම් ඔන්න ඔයා වැරදි පුතේ. ඔයා වැරදි. හරියටම O හරහා ගියාද කියලා බලන්න. එහෙනම් ඔයා හරි. තේරුණාද කියපුතේ? හොඳයි.
දැන් අපි ඔන්න හරියටම ඕහරහා යන්න ඇඳලා තියෙන ඔන්න අපේ නිර්මාණය පැහැදිලි. දැන් මේක මම කරේ ඔයාලට හරියටම අවබෝධ වෙන්න ඕනේ හින්දා. දැන් මොකද්ද මේකේ තේරුම් ගන්න ඕනේදී? අපි රේඛාව අඳිනවා. රේඛාව අඳින එකේ මහ දෙයක් නෙමෙයි. මම මැද ලක්ෂයක් ගත්තා. හැමිලින් මැද ලක්ෂ ගන්න කියලා කියන්නේ. හැබැයි මේ පත්තේ අඳිනකොට අපි මැදට වඩා පොඩි දුරක් වැඩි කරන්න ඕනේ. දැන් පුතාලා මැද ගත්තොත් එහෙම මැදින් කැපෙන්නේ මෙහෙම කැපෙන්නේ. භාගයට වඩා අඩු වුණොත් එහෙම කවදාවත් හම්බ වෙන්නේ නැහැ. භාගයට වඩා ගොඩාක් වැඩි වුණොත් මේ ඈතින් තාපවදින මේ උඩිනුයි යටිනුයි තාපවදින. ගොඩාක් දුර යනවා. ඒකට වැරදි නෑ. ඉඩ වැඩි පුර යනවා. ඒ නිසා මේ භාගයට වඩා පොඩි දුරක් වැඩි වුණාම ඇති. මේකෙන් 4න් 3ක් විතර ගත්තත් ඇති. ඊට වඩා චුට්ටක් අඩු වුණත් ඇති. හරි. ඔන්න කතාව ඉවරයි. ඊළඟ තනියම හදාගන්න. හරි ලියා ගන්න. KL සමානයි KL සමානයි KL සමානයි 9යි cm වන පරිදි 9යි cm වන පරිදි KL සමානයි 9යි cm වන පරිදි සල් රේඛාවක් ඇඳ සල් රේඛාවක් ඇඳ සල් රේඛාවක් ඇඳ K හා L අක්ෂවලට K හා L අක්ෂවලට K හා L ලක්ෂවලට සමදුරින් ගමන් කරන සමදුරින් ගමන් කරන සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතේ අඳින්න ලක්ෂයේ පතේ අඳින්න ලක්ෂයේ පතේ අඳින්න හොඳයි ඔන්න පුතේ අපි අලුත් රූලක ලියා ගන්න අලුත් රූලක ඉහත පතය ඉහත පතය ඉහත පතය KL රේඛාව KL රේඛාව KL රේඛාව ඡේදනය කරන ලක්ෂය ඡේදනය කරන ලක්ෂය ඡේදනය කරන ලක්ෂය O ලෙස නම් කරන්න O ලෙස නම් කරන්න O ලෙස නම් කරන්න හරි ඊළඟ අලුත් රූලක ලියා ගන්න KA දිග හා KA දිග හා KA දිග හා LA දිග LA දිග LA දිග මැන ලියන්න KA දිග හා LA දිග මැන ලියන්න හරි බලමු කොහොමද මේක වෙන්නේ කියලා හරි දැන් මගේ දරුවන්ට තනියම මේක කරගෙන යන්න පුළුවන් මේක තනියම කරන්න පුළුවන් හරි තනියම කරන්න මම ඊට පස්සේ මේකේ අඩුපාඩු බලන්න ඉක්මන් කරන්න ඉක්මන් රේඛාව ඇඳලා කරන්න බලන්න ඉක්මන් හදාන්න තනියම හදාගන්න
හරි දූතේ දෙවිවරයිද? මම දැන් බලන්න හදන්නේ තාමත් කරේ නැත්නම් මගේ දරුවෝ පොඩ්ඩක් නවත්තලා ගිහිල්ලා ආයමත් කරලා ආපහු පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. උඩ මම කතා කරන්න යන්නේ කේල් කියන්නේ 9ක් දිග නම් මම කිව්වා 9ට වඩා වැඩිපුර දිග රේඛාවක් ඇඳ ගන්න ඕනේ කියලා. රේඛාව අඳින්නට කියලා දුන්නා. ඒතර හරියටම මේකේ 9ක් තියෙන්න ඕනේ. ගත්තා අපි කවකටුව අරගත්තා මෙයාගේ භාගයට වඩා වැඩි දුරක් ගොඩක් දුර නෙමෙයි. ඒ අනුව චාප දෙක ගහගත්තා. ඒතර ළඟින් චාප ගහ ගන්න පුළුවන් අඩු දුරක් ගත්තාම ඔන්න එයා මෙතනට අපි දාගත්ත A කියලා ලොකු දෙයක් නෑ. ඔන්න පුතේ KA දිගමනින්න කිව්වා. ඒ වගේම LA දිගමනින්න කිව්වා. KA දිගමැන්නාම අපි දරුවන්ට ඇවිල්ලා තියෙන්න ඕනේ කීයක්ද? 4.5. ඊළඟට අපි LA දිගමැන්නාමත් කීයද ඇවිල්ලා තියෙන්නේ? 4.5. අන්න ඒ විදිහට තියනවා නම් ලොකු හරියක් දාගන්න ඔන්න ඔයාලගේ නිර්මාණය හරි. එහෙම නැත්තම් මේ දෙක සමාන නැත්තම් කොහේ හරි වැරද්දක් තියෙනවා. කොහේ හරි වැරද්දක් තියෙනවා. මුලින් ඉඳලා බලනවා දිග හරිද රේඛාවේ. දිග හරි නම් ඔන්න ඒක හරි. ඊට පස්සේ චාප ගහලා තියෙන එහෙනම් වැරදි හෙල්ලිලා එහාට ගිහලා මෙහාට ගිහලා හරි. දැන් ඔන්න ඒක ඉවරයි. මම දැන් ඔන්න තව හොඳ එකක් දෙන්න හදන හොඳ එකක්. මෙහෙම. ඔන්න අපි මේක භාවිතා වෙන අවස්ථාවකට යන්න හදන්නේ. මේ පතේ භාවිතා වෙන අවස්ථාවකට යන්න හදන්නේ. හරි. ඒකට මම මේ විදිහට ගන්නවා. දැන් අපි ප්‍රශ්න ලියාගමුකෝ. ප්‍රශ්න ලියාගමුකෝ. දැන් අපි දන්න ඕනේ ත්‍රිකෝණ නිර්මාණය කරන්න දන්නවා. අපි ලේස් එකක් ගන්න හදන නිසා. මෙහෙම ලියා ගන්න ගන්න. ගානේ පළවෙනි කොටස. පාදයක දිග 8 cm වූ සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කර සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කර සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කර එය ABC ලෙස නම් කරන්න. එය ABC ලෙස නම් කරන්න. එය ABC ලෙස නම් කරන්න. හරි. ගන්න දෙවෙනි කොටස. A හා B සමදුරින් ගමන් කරන A හා B සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතේ අඳින්න. හරි. A හා B සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතේ අඳින්න. අඳින්නේ මේ අතන නිර්මාණය කරන්න කියලා කියන්න ඕනේ. හරි. පතේ නිර්මාණය කරන්න. පතේ අඳින්න කියලා ලියවන එහෙම තියන්න නැත්නම් නිර්මාණය කරන්න කියලා එන්න ඕනේ. හරි. ඊළඟ කොටස. තුන්වෙනි කොටස B හා C සමදුරින් ගමන් කරන B හා C සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතේ නිර්මාණය කරන. හරි. B හා C සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතේ නිර්මාණය කරන්න කියලා කිව්වේ. හොඳයි. ඊළඟ එක. හරි. මොකද්ද? ලියන්න. ඊළඟ කොටස ඉහත පතයන් දෙක ඡේදනය වන ලක්ෂය ඉහත පතයන් දෙක ඡේදනය වන ලක්ෂය
ඕ ලෙස නම් කරන්න. ඕ ලෙස නම් කරන්න. ඕ ලෙස නම් කරන්න. ඕ ලෙස නම් කරන්න. ඊළඟ කොටස ඕ කේන්ද්‍රය වූද ඕ කේන්ද්‍රය වූද ඕ කේන්ද්‍රය වූද ඕ ඒ අරය වූද ඕ ඒ අරය වූද ඕ කේන්ද්‍රය වූද ඕ ඒ අරය වූද වෘත්තය අඳින්න වෘත්තය අඳින්න වෘත්තය අඳින්න right ඔන්න මේක ලොකු ගානක් මේක සාමාන්‍ය පෙළට එන විදිහේ ගානක් පොඩි තව ඊට වඩා වෙනස්කම් කීපයක් වෙනවා නමුත් සාමාන්‍යයෙන් එන විදිහේ ගානක් තමයි තියෙන්නේ අපිට සාමාන්‍ය පෙළදී ඔය කියන කතාවක් ඔහොමම එනවා right දැන් මගේ දරුවන්ට පුළුවන් ABC කියපු සමපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න ඒක අපි 7 පන්තියේදී තමයි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න. සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක අපි 7 පන්තියේදී ඉගෙන ගන්න. මොකද්ද කරන්නේ මම පුංචි මතක් කිරීමක් කරොත් එහෙම ඔබ සෙන්ටිමීටර් 8ක් දිගනේ පුතේ කිව්වේ. 8ක් දිග රේඛාවක් නම් සමපාද ත්‍රිකෝණේ පාද දිග සෙන්ටිමීටර් 8යි කිව්වා. එහෙනම් අපි ඔන්න උඩටත් ඉඳ තියාගන්න පොඩ යටටත් තියාගන්න වෙනවා. එතකොට සෙන්ටිමීටර් 8ක් දිග රේඛාවක් ඉස්සෙල්ලාම ඇඳ ගන්න. බලන්න පොඩ මම කියලා දෙන්න මතක් කරන්න. ඒක අඳින හැටි ඉස්සෙල්ලා කියලා දුන්නානේ 8 අඳින්නේ කොහොමද කියලා. ඒතර මේ විදිහට සෙන්ටිමීටර් 8ක් ඇඳගත්තා. දැන් සමපාද කියන එකේ අදහස වෙන්නේ පාද සමානයිනේ. ඒ නිසා අපිට ඒ වල තියලා අඳිනවා ඡාපයක් එයාගේ දිග සෙන්ටිමීටර් 8ක්. සරලව කියනවා නම් අපේ දැන් කවකටුව තියෙන්නේ 8ක් දිගටනේ මේක. ඒක වෙනස් කරන්නේ නැතුව නේද මතකද? අපි ඒ වල ඉඳලා ඡාපයක් ගහගත්තා. දුර වෙනස් කරන්නේ නැතුව B වල ඉඳලා ඡාපයක් ගහගත්තා. එහෙනම් මේ ඡාප දෙක ගෙහුවේ සෙන්ටිමීටර් 8 උදව් කරගෙන. හරි. එහෙනම් 8ක් අරගෙන ඡාප දෙක ගහගන්න. 8ක් අරගෙන ඡාප දෙක ගහගන්න. එහෙම ඡාප දෙක ගහලා මේක යා කරගෙන ඉක්ම කරන්න ඈ. අපිට අද කතා කරන්න වෙන්නේ පතයන් 4 ගැන විතරයි මට පේන හැටියට ඈ. එසේ ඉක්ම කරන්න. හරිද? දැන් මගේ දරුවෝ නිර්මාණය කරලා ඉවරයිනේ. මොකද්ද? සමපාද ත්‍රිකෝණය අපි ඇඳලා ඉවරයි. හරි. දැන් සමපාද ත්‍රිකෝණය ඇඳලා ඉවරයි නම් අපි ඊළඟට බලන්නේ A හා B ට ලම්බ සමච්ඡේදකයක්. A හා B ගේ සමදුලින් ගමකට ලක්ෂ්‍ය පතේ කියන්නේ ලම්බ සමච්ඡේදකයක්නේ. අඳින්න බලන්න පුතේ. අඳින්න. A B ට ලම්බ සමච්ඡේදයක් අඳින්න කියලා කියන්නේ. පතේ කියන්නේ ඒකත්නේ. හරි. දැන් මොකද කරන්නේ? මේකේ මේ උඩ රේඛා තියෙනවා ඒවා අදාළ නේ. මේකේ අපේට ඕන අරමුණ විතරයි. ජීවිතෙත් ඒ වගේ. හරි. ජීවිතේදී අපිට යම් අරමුණක් තියෙනවා නම් ඒ අරමුණට ගමන් කරද්දී අපිට වෙන කාරණා එක එක්කෙනා කියන දේවල් බාධකේ අදාළ නේ. හරිද? දැන් මම අලුත් වැඩක් පටන් අරගෙන තියෙනවා වෙබ්සයිට් එකක් කරා පන්ති කරන් ලංකාවට. අපි මීට කලින් මෙහෙම දෙයක් කරලා නැහැ. ගොඩක් ගුරුවරු කියනවා යාළුවෝ කියනවා ඕක හරියන්නේ නැහැ මේක තේරුමක් නැහැ. නමුත් අපි මේක දෙවෙන්ත කැපකිරීමක් කරගෙන ඉස්සරහට යනවා. මේක Zoom වලට සාර්ථකයි. මේක ඔබට ලොකු දේවල් ටිකක් අපි ලබලා දීලා තියෙනවානේ. ඔබට අනිවාර්යයෙන්ම අපි ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයක් දෙනවා හැම සතියෙම. ඊට පස්සේ ඔයාලට පාඩමේ තේරුම් නැති කොටසක් තියෙනවනම් නැවත දැන් පන්ති හිටිය සජීවී මං ඉස්සරහ හිටියත් පුතේ තේරුම් නැත්නම් දෙතුන් පාරක් අහන්න පුළුවන් තමයි. සමහරවිට තේරුම් නැත්නම් අහන්න නැති ළමයි ඉන්නවට සමහරවිට. නේද හැමදේම අහන්නේ නේ කොච්චර කිව්වා. ඒතකොට ඒ අයටත් මේක නැවත දෙපාරක් තුන් පාරක් දාලා හරි වැඩේ තේරුම් යනකම් බලන්න පුළුවන් නේ. පන්තියට වෙලාවට එන්න බැරුණොත් එහෙම සාමාන්‍ය පන්තියේදීත් මොකද? අන්න මගේ පන්තිය සමහරලාට සමහර පන්ති දෙනවා අඟහරුවාද 3ට තියෙනවා මගේ එක 9 පන්තිය. ඒතර මේ 9 පන්තියේ එදා දවසේ මලගයක් හරි මොනවා හරි ගමනක් යන්න වුණොත් එහෙම පන්තියට එන්න බැරුණු ළමයට පන්තිය නැති වෙනවනේ. හැබැයි මේක මොකද්ද? ඔයාලට වෙලාවට පන්තියට එන්න බැරුණා නම් ඒ පැය 48ක් අපි දීලා තියෙනවා. ඒ කාලය ඇතුළත ඕන වෙලාවක පන්තියට සම්බන්ධලා පාඩම කරගෙන වැඩි ඉවර කරගන්න පුළුවන්.
ඊට පස්සේ අපි ටියුට් එක දෙන එක ටියුට් එක සාකච්ඡා කරලා වෙනම වීඩියෝ එකක් දානවා. ඒතකොට ඒකෙදි ඒ අඩුපාඩු ටික බලා ගන්න පුළුවන්. පේපර් එක සාකච්ඡා කරලා වෙනම එකක් දාන්න. ඒතකොට ඒකේ අඩුපාඩු බලා ගන්න පුළුවන්. ඒතකොට මේක හරි වැදගත්. ඒතකොට මේකට ගොඩක් අය එක එකවා කියනවා. ඒක මට අදාළ නෑ. මට අදාළ නෑ. ඒ කියන්නේ මං යන්නේ මගේ ගමන. ඒතකොට අපි ජීවිතේ හැමෝම අපිට අරමුණක් තියෙන්න ඕන පුතේ. අපි අරමුණත් එක්ක අපි යනකොට අපිට එක එක්කෙනෙක් කියන දේවල් අදාළ නෑ. අපි වැරදි දෙයක් කියනවන කරනවන ඒක අදාළයි. අපි වැරදි දෙයක් නරක දෙයක් සමාජයට නොගැලපෙන දෙයක් කරනවා අදාළයි. අපි හරි දේ කරන දේ ඔයාලට තියෙන්න ඕනේ අරමුණ මොකද්ද? ඔයාලට තියෙන්න ඕනේ මම සාමාන්‍ය විභාගෙදී ඒ නමයකට යනවා. මේ මොහොතේ ඔයාලට තියෙන අරමුණ ඒක. වෙන එක කිසිම අරමුණක්වත් නැහැ. මම සාමාන්‍ය විභාගෙදී ඒ නමයකට යනවා. හැබැයි රට වහලා ප්‍රශ්න ගොඩයි. හරිද? පන්ති නේ, ඉස්කෝලේ නේ. එතකොට මේ කාලය තුළදී අපි අරමුණෙන් අපි වැඩ කරනවා විනා වෙන පිස්සු කෙල්ල හරියන්නේ නැහැ. ඒතර අපිට අපේ අරමුණෙන් බැහැර කරගන්න අපිට ඕන තරම් උදව් කරන කට්ටිය ඉන්නවා. ජීවිතේ හරි මේ එක පැත්තක් තමයි ජීවිතේදී අපි මොනතරම් හොඳ දේවල් කරත් අපිට උදව් කරන්න යාළුවෝ නරක දේවල් කරන්න. නරකට යන්න අපිට ඕන තරම් යාළුවෝ ඉන්නවා. අපි එතනට ඇදලා දාන්න ගොඩක් අය කැමති. හරිද? අපේ නෑදෑයෝ යාළුවෝ අනිත් අය ගොඩක් අය කැමති අපි ඉන්න තැනින් පල්ලෙහාට වැටෙනවා. ඒ නිසා ඒක තේරුම් අරගෙන අපේ අරමුණත් එක්ක යනකොට අපිට සමාජ බාහිර දේවල් අවශ්‍ය නැහැ. අපේ ගමන අපි යන්න ඕනේ. මත තියාගන්න. ජීවිතේ ඒක හරි වැදගත්. මෙතනත් ඒ වගේ. දැන් මෙතන ඔයාලට අරමුණක් තියෙනවනේ. මොකක්ද අරමුණ? A හා B ලක්ෂ දෙකට සමුදුරින් ගමන් කරන ලක්ෂයේ පතේ. ඒ පතේ කියන්නේ ලම්බ සමච්ඡේදයක් කියලා අපි දන්නවා. ඒ ලම්බ සමච්ඡේදකේ අඳිනකොට වෙන මොනවද තියෙන්නේ මේ රූපය ඇතුළේ කියලා අදාළ නැහැ. ඒවා කැපෙනවද? ඒවා හරහා යනවද? ඒකට උඩින් යනවද? යටින් යනවද? ඒවා අදාළ නැහැ. ඒ නිසා නිර්මාණය තුළදී රේඛා ගොඩාක් තියෙනවා. ඔබ දැන් සාමාන්‍ය නිර්මාණ ගානක උත්තරයක් බැලුවොත් මේක ඇතුළේ රේඛා ගොඩාක් තියෙනවා. හිතා ගන්න බෑ දන්නේ නැති කෙනෙකුට. ඒ නිසා අපි ඒක අදාළ නැහැ. අපේ ගමන අපි යන්නේ ජීවිතෙත් ඒ වගේ ගණිතයත් ඒ වගේ. එහෙනම් දැන් ඔන්න ඒ ලක්ෂයේ තියලා අපි බාහිරට වැඩි දුරක් අරගෙන ඡාප දෙකක් ගන්නවා. දුර වෙනස් කරන්නද B වල ඉඳලා ඡාප දෙකක් ගන්න. මෙහිම ගහන්නේ එකපාරට ගහන්නේ කවකටින් ගන්නකොට. ඔන්න අපි යාව යා කරගන්නවා. හරි. ඔන්න යා කරගත්තා. ඔය තියෙන්නේ මොකද්ද? A හා B ට සමුදුරින් ගමන් කරලා ලක්ෂයේ පතේ ඇඳගත්තා. හරි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ඇඳගන්න පුතේ ඇඳ නැත්තම් A හා B ට සමුදුරින් ගමන් කරලා ලක්ෂයේ පතේ. මං වගේ ඕනේ උඩින් යයි යටින් යයි කැපෙයි කමන්නේ ඒකට. හරි. අනික් මං කරන්නේ. හරි. ඔන්න දැන් BC කියන ලක්ෂ දෙක. දැන් මේක ඇඳලා ඉවර කරගන්න ඕනේ. දන්නවා මෙයාගේ භාගයට වැඩි දුරකින් ඡාප දෙකක් ගෙවුවා. මෙයාගේ භාගයට වැඩි දුරකින් ඡාප දෙකක් ගෙවුවා. හරි. ඉතින් ආ කරා. එච්චරයි. දැන් මගේ දරුවන්ට කියන්නේ B හා C ට සමුදුරින් ගමන් කරන ලක්ෂයේ පතයක් අඳින්න කියලා. B හා C ට සමුදුරින්. ඒතකොට B හා C ට සමුදුරින් කිව්වා මේවා අපි අමතක කරනවා. ඕනනම් පොත අනිත් පැත්තට හරව ගන්න. පොත අනිත් පැත්තට හරව ගන්න BC මෙහෙම කෙලින් ඉන්න. BC කෙලින් ඉන්න ඕනනම් පොත හරව ගන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් මෙහෙමම තියාගෙන හදන්නත් පුළුවන්. අපි හිතන්නේ මේ දෙක ගැන විතරයි ඈ. අපි හිතන්නේ මේ දෙන්න ගැන විතරයි. අපිට අනිත් ඒවා අදාළ නෑ. ඒ නිසා අපි B වල ලක්ෂයේ කවකට තුඩ තියලා මේ රේඛාවෙන් භාගයට වැඩි දුරක් වගේ හිතලා ඡාපයක් ගහනවා දෙපැත්තටම. මේවා කැපෙන එක අදාළ නෑ. ඊට පස්සේ C වල තියලා දුර වෙනස් කරන්න නැතුව මෙහෙම ඡාපයක් ගහ ගන්නවා. එහෙනම් මොකද්ද කරේ? B ලක්ෂයේ තියලා ඡාප දෙකක් ගහගත්තා අපි. C වල ඉඳලා ඡාප දෙකක් ගහගත්තා. අනිත් ඒවා කැපුණාද නැද්ද කියන එක හිතන්න එපා. අපේ වැඩේ විතරයි අරමුණ තියෙන්නේ. හරිද? ඡාප ගහගන්න. අමාරුන නැවතම නවත්තලා තිරුම් අරගෙන ගහගන්න. හරි? B වල C වල ඉඳලා ඡාප දෙකක් ගැහුවා. දුර වෙනස් කරන්න නැතුව B වල ඉඳලා ඡාප දෙකක් ගැහුවා. එච්චරයි. දැන් මේකේ ආකරගන්න. මේකේ ආකරගන්න. දැන් ආකරගන්න. ඔන්න ඔය විදිහට අපිට එන්න ඕනේ. ඔය විදිහට එන්න ඕනේ. හරි? BC මෙහෙම අඳිනවා පොත අනිත් පැත්තට හරවලා හරි අපිට අඳ ගන්න පුළුවන් ඈ. හරි. ඔන්න මගේ දරුවෝ මේක ඇඳලා තියෙන්නේ දැන්. ඇඳ නැත්තම් නැවත මම කියන පොඩ්ඩක් නවත්තලා ඇඳලා ඉස්සරහට යන්න. දැන් ඔන්න අපි ඇඳලා පස්සේ මෙන්න මෙතන අපිට හම්බ වෙනවා රේඛා දෙක ඡේදනය වෙලා. ඡේදනය කියන්නේ කැපිලා කියන තැන. එතන O කියලා නම් කරගන්න. O කියලා නම් කරගන්න. හරි. හරිද? දැන් මගේ දරුවෝ අවසානයකට යන්න හදන්නේ මොකක්ද අවසානයක? O කේන්ද්‍රය වෙන්න ඕනේ. O කේන්ද්‍රය වෙන්න ඕනේ. ඒ කියන්නේ කවකට තුන O වල තියෙන්න ඕනේ. OB OA අරේ වෙන්න ඕනේ. OA අරේ වෙන්න ඕනේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අපි බලනවා මොකද්ද? අපි මොකද්ද කරන්නේ? අපි කවකට තුන O වල තියලා පැන්සලේ තුන A වල තියලා වෘත්තයක් ඇඳ ගන්නවා. දැන් ඇඳ ගන්න වෘත්තය.
ඇඳ ගන්න වෘත්තය. හරිද පුතේ අපි දැන් වෘත්තය ඇඳ ගන්න. වෘත්තය ඇඳ ගමු බලන්න. හරි. මොකද්ද ඕ කේන්ද්‍රය වුණා. ඔය අරේ වුණා. ඔන්න අපි වෘත්තයක් ඇඳා. දැන් මගේ දරුවෝ වෘත්තය අඳිනකොට මොකද්ද විශේෂත්වය වෙන්නේ? දැන් අපි හරියට කරා නම් අපි කියන්නේ ඔයාලා හරියට කරා නම් පුතේ ඔයාලා අඳින වෘත්තය අනිවාර්යයෙන්ම මේ ABC කියන ලක්ෂ 3 හරහා යන්න ඕනේ. ABC කියන ලක්ෂ 3 හරහා ගියා නම් අන්න ඔයාලගේ නිර්මාණය නිවැරදි. එහෙම නැත්නම් ඒක වැරදි. එහෙම නැත්නම් ඒක වැරදි. තේරුණාද කියපුදී? හරි. ඔන්න අපි දෙවෙනි පතේ උතනින් අවසන් කරන්න යන්නේ. දැන් තුන්වෙනි පතේට යන්න හදන්නේ. හරි තුන්වෙනි පතේ. ලියා ගන්න. ඔන්න අඩුපාඩු තුන හදා ගන්නවත්තලා ලියා ගන්න ඊළඟ එක නැත්නම් පතේ 3. පතේ 3. නෑ. පතේ 3 තුන්වෙනි පතේ. ලියන්න. ලියන්න. සරල රේඛාවකට සමදුරින් ගමන් කරන සරල රේඛාවකට සමදුරින් ගමන් කරන සරල රේඛාවකට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතය එම සරල රේඛාවට සමාන්තර වූත් ඊට දෙපසින් පිහිටියා වූත් තවත් සරල රේඛා දෙකකි. හරි. දැන් මේකේ කතාව තියෙන්නේ මොකද්ද? සරල රේඛාවක් ගත්තොත් පුතේ මේ සරල රේඛාවට සමදුරින් තියෙන ලක්ෂයේ පතේ වෙන්නේ. අපි තුමු මේ රේඛාවට සෙන්ටිමීටර් 3ක් දුරින් රේඛාවක් අඳින්න කියනවා කියලා. රේඛාවට 3ක් දුරින් රේඛාවක් අඳිනකොට ඔයාලට පුළුවන් මෙතනින් රේඛාවක් අඳින්න. හැබැයි මේ දෙන්න සමාන්තර වෙන්න ඕනේ. මේ දෙන්නගේ පරතරය සෙන්ටිමීටර් 3ක් වෙන්න ඕනේ. හැබැයි තව කවුරු හරි කියන නේ මං මෙන්න 3ක් දුරින් ඇඳ රේඛාවක්. එයත් හරි. ඒ ඇඳපු එකත් මේ රේඛාවට සමාන්තරයි. එහෙනම් AB රේඛාවට සමදුරින් සරල රේඛාවක් අඳිනකොට ඒ අඳින සරල රේඛාව AB ට සමාන්තර වෙන්නත් ඕනේ. ඒ වගේම එයාගේ දෙපැත්තම පිහිටන්නත් පුළුවන්කම තියෙනවා. එහෙම ඒවට අපි කියනවා AB ට සමදුරින් පිහිටි නැත්නම් සරල රේඛාවකට සමදුරින් පිහිටි ලක්ෂයක පතේ කියලා. හොඳ මගේ දරුවෝනේ මේක ඇඳ ගන්න බලන්න ඉස්සලා. පරතරේ මනින්න ඕනේ නිකන් ඇඳ ගන්න. අපි දැන් නිර්මාණ ගැන පස්සේ කතා කරනවා. මේක ඇඳ ගන්න මේ විදිහට. හරි. දැන් මම මේකට නිවැරදිව කරන්නේ කොහොමද කියලා දෙන්න හදන්නේ. ඉස්සෙල්ලා මේ අදහස ගමුකෝ. හරිද? හරි. අපි දැන් ඊළඟට බලමු. තරුණ දා ලියා ගන්න පිටේ තරු ලකුණක් දාලා ලියා ගන්න. මේක මන් නිදන්නේ නිකන් යන්නේ. ඉහත දැක්වෙන්නේ AB සරල රේඛාවට තුනයි cm දුරින්
ගමන් කරන ලක්ෂයේ පතයන් වේ. ගමන් කරන ලක්ෂයේ පතයන් වේ. හරි. දැන් අපි අදහස ගමන් කරන ලක්ෂයේ පතයන් වේ. හරි නේද? හරි. අපිට අදහස ගත්තට විතරක් මදි. අදහස ගත්තට විතරක් මදි මේක කරන්න නිවැරදි ක්‍රමයක් තියෙන්න එපා පුතේ. ඒ නිසා අපි නිවැරදි ක්‍රමයක් තේරුම් ගන්න යන්නේ. ඔන්න පළවෙනි ප්‍රශ්නය අපි මේ කොහොමද ඇන්ද කියන එක අවබෝධ කරගන්න. හරි. ලියා ගන්න එහෙම. PQ සමානයි 7 cm වන පරිදි PQ සමානයි 7 cm වන පරිදි PQ සමානයි 7 cm වන පරිදි සරල රේඛාවක් ඇඳ එයට 4 cm දුරින් ගමන් කරන ලක්ෂයේ පතය අඳින්න. හරි. හොඳට අපි හරිද? හරි. ඔන්න අපි ඕක අඳින්න යන්නේ පුතේ ටිකක් පිළිවෙලකට වැඩේ කරන්න යන්නේ. දැන් මේක අපිට වැදගත් මේක. මේ කියන කතාව අලුත් කතාවක්නේ. දැන් අපි කිව්වේ ඉස්සෙල්ලාම සෙන්ටිමීටර් 7ක් දිගට රේඛාවක් අඳින්න කියලානේ. ඔන්න රේඛාවක් අඳින්න බලන්න. PQ සෙන්ටිමීටර් 7යි. හරියට ඇඳගන්න. මොකක්ද දික් කරාමේ? ඇයි මේ දික් කරේ? ඔන්න මම අර ඉස්සෙල්ලා ගන්න කිව්වේ සෙන්ටිමීටරයක් විතරනේ. මම දැන් ඊට වඩා වැඩිපුර දික් කරලා මේ බලන්නකෝ. මේ දෙපැත්තටම මම වැඩිපුර දික් කරලා. ඒතර මට ඒක ඔයාලට කියන්න අමතකුණාට මට ගාන අවබෝධයේ මතකේ තිබුණේ ඉඳා දැන් මම ඒ නිසා දෙපැත්තට දික් කරා. එහෙනම් ඔන්න ඔයාලට සිද්ධ වෙනවා මේ දෙපැත්ත වැඩිපුර දික් කරගන්න. ඒ කියන්නේ සෙන්ටිමීටරයක් නෙමෙයි සෙන්ටිමීටර් 3ක් විතර වැඩි වුණත් කමක් නැහැ. සෙන්ටිමීටර් 3ක් විතර දෙපැත්තට ගියත් කමක් නැහැ. එතකොට මෙතන 3යි මෙතන 10යි ඒකේ 7යි ඒ කියන්නේ 13ක් විතර තියෙනවා. මනින්න ඕනේ නිකන් හිතලා දෙපැත්ත දික් කරගන්න. ඊට පස්සේ මේක හරියටම හදාගන්න. ඒක අපි කවකට භාවිතා කරලානේ ලකුණු කරේ. ඔන්න ලකුණු කරගන්න. හරි. හරිද? ඔන්න දැන් අපි ඇඳලා තියෙන මගේ දරුවනේ සෙන්ටිමීටර් 7ක් දිග රේඛාවක්. PQ රේඛාව ඇඳලා තියෙනවා. හරි. දැන් අපි ඉක්මනට ඇඳගමු. දැන් මේකට 4 cm දුරින් රේඛාවක් නැත්නම් ලක්ෂයක ගමන් මාර්ගයක් අඳින්න යන්නේ. මෙයාට 4ක් දුරින්. කොහොමද හරියටම අඳින්නේ? හරියටම අඳින්න ඉපේ. එතකොට අපි දන්නවා පුතේ මං කියන දේවල් ඔලුවට ගන්න වැදගත්. සමාන්තර සල් රේඛා කිව්වහම දරුවනේ සමාන්තර සල් රේඛා කිව්වහම මේ රේඛා දෙක අතර කෙටිතම දුර. කෙටිතම දුර කියන්නේ ලම්බක දුර. මේ කෙටිතම දුර ලම්බක දුර. එතකොට මේ ලම්බක දුර එකිනෙකට සමානයි. එතකොට මෙතන 3යි නම් මෙතනත් 3යි මෙතනත් 3යි. එතකොට මේ තුනේ වාදකයක් කියන එක ගත්තාම මේ දෙක යා කරාම අනිවාර්යයෙන් සමාන්තරයි. එතකොට එහෙනම් අපි මේ නිර්මාණය කරද්දී සමාන්තර රේඛාවල තියෙන ලක්ෂණ උදව් කරගන්නවා. මොකද්ද? සමාන්තර රේඛා දෙකක් නම් ඒ රේඛා දෙකේ යම් ලක්ෂයකදී අඳින ලම්බක දුර ඕනෑම අවස්ථාවක අඳින ලම්බක දුරට සමානයි. එහෙනම් සමාන්තර කියනකොට ඒ දෙන්න පරතරය සමානින්ද කොහේ හරි ලම්බක දුරක් ඇඳාම තව කොහේ හරි අඳින ලම්බක දුරට ඒ දෙක එකිනෙකට සමානයි. ඔන්න ඕක උදව් කරගෙන තමයි මම නිර්මාණය කරන්න යන්නේ. ඕක උදව් කරගෙන ලම්බක දුර උදව් කරගෙන. එහෙනම් මගේ දරුවනේ ඔයාලා දැන් තව කටු අරගෙන මෙන්න මේ වගේ ලක්ෂයක තියලා දෙපැත්තට ඡාප දෙකක් ගහගන්න. මේ ලක්ෂයේ තියලා දෙපැත්තට ඡාප දෙකක් ගහගන්න. දැන් ඇඳ ගන්න බලන්න ඡාප දෙකක්. මේ වෙනස් කරන්න බෑ වෙනස් කරන්න බෑ. ඡාප දෙකක් ඇඳ ගන්න. P වල ඉඳලා දෙපැත්තට ඡාප දෙකක් ගහගන්න. Q වල ඉඳලා ඡාප දෙකක් ගහගන්න. හරි.
වෙනස් කරන්න එපා. හොඳයි. දැන් මගේ පුතේ දැන් ඔහොම ඇඳගත්ත නේද? හරිද? හරි. දැන් කවකට වෙනස් කරලා කමක් නැහැ. දැන් වෙනස් කරගත්තට කමක් නැහැ. ඇඳලි වල වෙනස් කරගන්න. හරි. තේරුණාද? දැන් අපි මේකෙදි මෙන්න මේ ලක්ෂ්‍ය මෙහාන්න ඉස්සෙල්ලා බලා ගන්නකොට මේ ලක්ෂ්‍ය කවකටුවේ තුඩ තියලා අපිට පුළුවන් ඡාපයක් ගහන්න. බලන්න දුර වෙනස් කරන්න නැතුව මෙතන තියලා ඡාපයක් ගහ ගන්න පුළුවන්. මොකද්ද කරේ? මේ ලක්ෂ්‍යයේ කවකටුව තියාගත්තා. මේ ඉස්සෙල්ලා ගත්ත දුරට වඩා අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. ඉස්සෙල්ලා දුරට වඩා අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. ඒක ටිකක් වැඩි දුරක් අරගෙන මෙතන තියලා ඡාපයක් ගැහුවා. දුර වෙනස් කරන්න නැතුව මේක තියලා ඡාපයක් ගැහුවා. හරි. මොනවද ඡාප දෙකක් ගහගන්න විදියට? මේ දෙකයි සමාන වෙන්න කියලා නීතියක් නැහැ. මෙතෙන්දි ගත්ත දුරම අරගෙන මෙතන ගහන්න පුළුවන්. වෙනස් වුණත් කමක් නැහැ. මම වෙනස් කරලා ඇද්දේ. හරි. ඔන්න ගහගන්න ඡාප ඔය විදියට. හරිද? දැන් එහෙම ඡාප ගැහුවා නම් මගේ දරුවනේ ඉක්ම කරන්න ඕනේ. ඉක්ම කරන්න. හරිද? දැන් අපි මේක යා කරගන්න. ඇඳ නැත්තම් පොඩ්ඩක් නවත්තලා ඇඳ ගන්න. දැන් මෙහෙම යා කරගන්න. පල්ලෙහාට මෙයා කරන්න. ගොඩාක් නෙමෙයි. සාමාන්‍ය පල්ලෙහාට යා කරන්න. වැඩි වුණොත් මකන්න පුළුවන් නේ. මදි වුණොත් දික් කරනකොට ලේසි, වැඩි වුණොත් මකන එක. වැඩි වුණොත් මකන එක ලේසි. පැන්සලෙන් ඔක්කොම කරන්න නිර්මාණ දන්නවනේ. රයිට්. ඔන්න දැන් මම PQ රේඛාවට ලම්බක දෙකක් ඇඳලා තියෙනවා. ලම්බක දෙකක්. උන ලම්බක දෙකක් ඇඳලා තියෙන පුතේ. හරිද? ඔයාලත් මේව ලම්බක දෙකක් ඇඳ ගන්න ඕනේ. හරි. ලම්බක. ඒ කියන්නේ අංශක 90 ඍජු කෝණයකට එන විදිහට රේඛා දෙකක් ඇඳලා තියෙනවා. හරිද? දැන් දරුවෝ අපිට කියනවනේ PQ රේඛාවට සෙන්ටිමීටර් 4ක් දුරින්. PQ ට 4ක් දුරින්. එහෙනම් අපි කව කටුව අරගෙන සෙන්ටිමීටර් 4ක් මැන ගන්න බලන්න. කව කටුවට සෙන්ටිමීටර් 4ක් මැන ගන්න. කව කටුවේ සෙන්ටිමීටර් 4ක් මැන ගන්න. හරි. දැන් කව කටුවේ තියෙන්න ඕනේ සෙන්ටිමීටර් 4යි. දැන් අපි අරගෙන P ලක්ෂය තියලා මෙහා ගන්න. ඡාපයක් ගහනවා මේ. එතකොට මේ ගහන ඡාපේ සමාල්ලාවට මේකට උඩින් යයි. හරිද? නැත්තම් මේක මැදින් මෙහායි. නැත්තම් මගේ වගේ පහලින්. ඒක අදාළ නෑ. මම කියන්නේ අපේ අරමුණ විතරයි කියලා අරමුණ තියෙන්නේ. අපිට ඕනේ 4ක් ගහන්න විතරයිනේ. ඒ නිසා ඔන්න P වල ඉඳලා ඡාපයක් ගැහුවා 4ක් දුරින්. ඊට පස්සේ කව කටුව B පැත්ත හරවලා මේනුත් 4ක් ගැහුවා. ඕන්න. දැන් P වල ඉඳලා උඩිනුත් 4ක් ගහලා යටිනුත් 4ක් ගහලා. ගහ ගන්න බලන්න. ගහගන්න. P වල ඉඳලා උඩිනුත් 4යි යටිනුත් 4යි ගහගන්න. හරිද? දැන් අපි Q වලට එන්න හදන්නේ. Q වලට. දැන් අපි Q වලදීත් ඔය කතාව ඔහොමම කරන්න යන්නේ. Q වලදීත් 4ක් ඕනේනේ. දැන් කව කටුවේ 4 තියෙනවනේ පුතේ. එහෙනම් P වල ඉඳලා ඡාපයක් ගන්නවා. කොහොම ගන්නවා? මම කව මෙතන ඒවා අදාළ නැහැ. අපිට ඕනේ 4 ගහන එක විතරයි ඈ. මෙහෙම ගොඩාක් මම වගේ ඇඳ ඇදින්නේ නැහැ. පේන්නේ නැතිඳ මම මේ දෙතුන් පාරක් ඇඳේ. එකපාරයි ගහන්න ඡාපේ. එකවරයි ඡාපේ ගහන්නේ. හරි. ඔන්න දැන් හරි. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? දැන් ඔන්න අපි මේකට අදාළව ඡාප දෙකක් ගහලා තිනවා 4යි 4යි. හැමෝම හරිද දැන්? වැරදින නවත්තලා හරි අදලා ඉස්සරහට එන්න. දැන් ඔන්න අපි මේකේ ආ කරන්න හදන්නේ පුතේ මේ විදිහට මේ. ඔන්න යා කරා. එකවර යා කරන්න. මගේ පෑනේ මහතනේ ඉසයි මාතරේ. මෙතනත් ඒ වගේ යා කරගන්න. ඔන්න. හරියටම යා කරගන්න. හරි. එතන අපි යා කරලා තියෙන්නේ මෙහෙම. දැන් අපි යා කරපු රේඛා අනිවාර්යයෙන්ම PQ ට සමාන දුරකින් තියෙනවා. PQ ට සමදුරින් තියෙන්නේ පුතේ. PQ ට සමදුරින්. තේරෙනවද මොකද්ද කරේ කියලා? මෙතනලා අපි 4ක් අරගෙන ඡාප ගහගත්තේ. පහළොත් 4ක් අරගෙන ඡාප ගහගත්තේ. දැන් මේ රේඛාවයි මේකයි තුනමත් සමාන්තරයි. මෙයාලා 4ක් දුරින් මෙයාලා 4ක් දුරින් ඉන්නේ. ඔන්න අපි සරල රේඛාවකට සමදුරින් තියෙන ලක්ෂයේ පතය ඒ කියන්නේ ඒ රේඛාවට සමාන්තර වූත් ඊට දෙපසින් පිහිටියා වූත් තවත් සරල රේඛා දෙකක් නිර්මාණය කරා. ඔන්න මහ ලොකු දෙයක් නෑ වැඩේ කරගත්තා.
දැන් මේක ඔළුවට ගන්න ඕනේ ඊළඟ එක අපි හදන්න යන්නේ. හරි. ඔන්න ඊළඟ එක. මේකම තමයි හදමු බලන්න. හරි. ලියාගන්න. ලියාගන්න. AB සමානයි AB සමානයි 7.4 cm දිග 7.4 cm දිග සල් රේඛාවක් ඇඳ සරල රේඛාවක් ඇඳ එයට 3.5 cm දුරින් 3.5 cm දුරින් ගමන් කරන ලක්ෂයේ පතය අඳින්න හරි ඔන්න ඉස්සෙල්ලා කතාවම තමයි දැන් මගේ දරුවෝ මොකද්ද කරන්න ඕනේ 7.4 cm දිග රේඛාවක් ඇඳලා එයාගේ දෙපැත්තේ ලම්බ සමච්ඡේදක ඇඳලා ඒකේ 3.5 ගානේ කපාගෙන එයාව යා කරන්න හදන්න. හරි. එහෙනම් දැන් වැඩේ තේරුණා කියලා හිතනවා. වීඩියෝ එක පොඩ්ඩක් නවත්තන්න. නවත්තලා නිර්මාණය කරලා නැවත ක්‍රියාත්මක කරලා ඉන්න. එතකොට මම කරනවා. හරි. දැන් නවත්තන්න. දැන් ඔබ මාත් එක්ක නැවත සම්බන්ධ වෙලා ඉන්නේ. දැන් මම විශ්වාස කරනවා කොහොමද මම විශ්වාස කරනවා මගේ ළමයි ටික. හරිද? මම විශ්වාස කරනවා ඔබ දැන් වැඩේ කරලා ඇවිල්ලා ඉන්නේ. හරිද? වැඩේ කරලා නැත්තම් මාව අඳින්න එපා. ඔයාලටමනේ අඳින්න වෙන්නේ එතකොට. ඒ නිසා නැවත නවත්තලා ගිහිල්ලා ඔය නිර්මාණය ඇඳගෙන ඉස්සරහට එන්න. වෙන ඇඳුම් අඳින්න නැතුව. හරි. ඔන්න දැන් ඔයාලා හරියට කරලා කියලා මම විශ්වාස කරලා මාත් අඳිනවා. හරිද? ඔන්න මාත් අඳින්න යන්නේ. එතකොට දැන් අපි ඔන්න ඉස්සෙල්ලාම කිව්වේ දැන් මං කියද්දි තේරුන්නේ නැති තැනක් තියෙනවා නම් ආපහු මතක් වුණා නම් ආයෙමත් ඒ කිව්ව තැන අල්ලගෙන එතනින් නවත්තලා ආයෙ ඔයාලා ඉස්සරහට එන්න ඕනේ. හරි. ඔන්න AB කියන රේඛාව අඳිනවා. එයා අඳින්නේ 7.4 cm දිගට අරගෙන දෙපැත්තට අපි වැඩිපුර දික් කරලා තියා ගන්නවා. ඒ ලක්ෂ ඉඳලා ඡාප දෙකක් ගහ ගන්නවා. B වල ඉඳලා ඡාප දෙකක් ගහ ගන්නවා. ඊට වඩා වැඩි දුරක් ගන්නවා. ඡාපයක් ගන්නවා වැඩි දුරක් ගන්නවා ඡාපයක් ගන්නවා. අපි ආව දික් කරගන්නවා. මෙයාගෙත් මොකක්ද උනේ? මෙතන තියලා මීට වඩා වැඩි දුරක් අරගෙන ඡාපයක් ගහගත්තා. පල්ලෙහාටත් ගහගත්තා. පල්ලෙහාට උන්නේ. මෙතන තියලා මේ පැත්තට ගහගත්තා. හරි. ඔන්න අපි ආව දික් කරගත්තා. හරි. ඔන්න අපි දික් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ලම්බක දෙකක් ඇඳගෙන තියෙන්නේ. ලම්බක දෙකක් ඇඳගෙන තියෙන්නේ. දැන් අපි ඊළඟට එයාගේ 3.5ක් කපා ගන්න යන්නේ. 3.5 සමහරවිට උඩින් යන්නත් පුළුවන්. සමහරවිට යටින් යන්නත් පුළුවන්. සමහරවිට මැදින් යන්නත් පුළුවන්. ඔන්න අපි හරියටම 3.5 කපා ගත්තා. දැන් අපි මෙයාව යා කරගත්තා. පල්ලෙහාත් යා කරගත්තා. ඔන්න ඒ විදිහට ඇඳලා තියෙනවා නම් අපේ නිර්මාණය හරි. එහෙනම් හරියට දාගන්න පුළුවන්. වැරදි නම් අඩුපාඩු හදාගන්න ඉස්සෙල්ලා මම පොඩ්ඩ විස්තරයක් කරලානේ කතා කරේ. රයිට්. ඔන්න මම නවත්තන ඒක. හරි. ඊළඟ මම කතා කරන්න යන්නේ පතය 4 ගැන. පතය 4. ලියාගන්න මාතෘකාව පතය 4. 4 වෙනි පතය. 4 වෙනි පතය. ඒකත් හරි වැදගත්. ඔක්කොම වැදගත් තමයි තියෙන්නේ. හරි. අනේ ඊළඟ බලමු. ලියාගන්න. එකිනෙකට සමාන්තර නොවන සරල රේඛා දෙකකට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතේ
එම සල් රේඛා දෙක. එම සල් රේඛා දෙක. ඡේදනය වීම. ඡේදනය වීම. ඡේදනය වීම. සෑදෙන. 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 කෝණේ කෝණ සමච්ඡේදකයයි. සෑදෙන. කෝණේ කෝණ සමච්ඡේදකයයි. සෑදෙන කෝණේ කෝණ සමච්ඡේදකයයි. හරි. මොන කතාව කිව්වොත් තේරුණාද කියලා බලන්න. සරල රේඛා දෙකක් තියෙනවලු එකිනෙකට සමාන්තර නොවනේ. ඇයි එහෙම කිව්වේ? ඕක සමාන්තර වුණා නම් ඉවරයිනේ. ඉතින් සමාන්තර නොවන කියන එකේ අදහස වෙන්නේ මොකද්ද? දැන් සල් රේඛා දෙකක් ගත්තාම පුතේ ඒ සල් රේඛා දෙක සමාන්තරයි නම් කවදාවත් ඒ දෙන්න හම්බ වෙන්නේ. හම්බ වෙන්නේ නැත්තම් කෝණයක් හැදෙන්නේ. අපි 7 දිගට ගන්න ඕනේ. 6 දිගට ගන්න ඇත්තටම. කෝණයක් කියන්නේ මොකද්ද? සල් රේඛා දෙකක් හමු වුණොත් තමයි ඒ හමු වන ශීර්ෂයේ කෝණයක් නිර්මාණය වෙන්නේ. හමු වන ශීර්ෂයේ කෝණයක් නිර්මාණය වෙන්නේ. එහෙම වුණොත් එහෙම දැන් මෙතන සමාන්තරයි නම් එහෙම හම්බ වෙන්නේ නේ. සමාන්තරයි නම් හම්බ වෙන්නේ. ඒ නිසා එතන ගැටලුවක් තියෙනවා. හරි. එහෙනම් සමාන්තරයි නම් හම්බ වෙන්නේ නැති හින්දා අපි විස්තර කරනකොටම කියනවා එකිනෙකට සමාන්තර නොවන කියලා. එකිනෙකට සමාන්තර නොවන සල් රේඛා දෙකක් නම් පුතේ ඒවා කවදා හරි කොහෙදී හරි දික් කරනකොට හම්බ වෙන්න ඕනේ. කවදා කොහෙදී හරි හම්බ වෙන්න ඕනේ. එහෙනම් සමාන්තර නොවන සල් රේඛා නම් ඒවා හම්බ වෙනවා. හම්බ වෙනවා කියන්නේ එතන කෝණයක් හැදෙනවා. ඔන්න අපිට කියනවා සමාන්තර නොවන සල් රේඛා දෙකකට සමදුරින් ගමන් කරන ලක්ෂ්‍ය පතය කියලා. එහෙනම් අපි කතා කරන්නේ එයාගේ හැදෙන කෝණේ කෝණ සමච්ඡේදකය ගැන. කෝණ සමච්ඡේදකය ගැන කතා කරන්නේ. හරි. එහෙනම් අපි කෝණ සමච්ඡේදකයක් හදාගන්නේ කොහොමද? ඒක හරි ලේසි. ඒක හරි ලේසි. ඒකදී අපි කරන්නේ කෝණයක් ඇඳගම් බලන්න ඉස්සෙල්ලා. ඔබ කැමති ඕනෑම කෝණයක්. හරි. ඔන්න අපි කෝණයක් ඇඳලා තියෙන්නේ. දැන් මෙයාව සමච්ඡේදනය කරන්න හදන්නේ. ඒ කියන්නේ සමානව කොටස් දෙකකට වෙන් කරන්න හදන්නේ. හරි. බලමු කොහොමද වෙන් කරන්නේ. දැන් ගන්නවා කව කටුව. අර ගන්නවා කව කටුව අරගෙන ඔබ කැමති දුරක් කව කටුවට ගන්නවා. කැමති දුරක් කව කටුව අරගෙන අපි මේ ශීර්ෂයේ කව කටුවේ තුඩ තියලා මෙහෙම ඡාපයක් ගහගන්නවා. මම වගේ අඳින්න එපා එකක් උඩ එකක්. හරිද? ඔන්න ඡාපයක් ගහගත්තා. දැන් හරිද? හැමෝම ගහගන්න. හරි. දැන් අපේ දරුවෝ කව කටුවට කැමති දුරක් ගන්න. කැමති දුරක් ගන්න. හරි? පොඩි දුරක්වත් නෙමෙයි, ලොකු දුරක්වත් නෙමෙයි, සාමාන්‍ය දුරක් ගන්න. දැන් අපි මෙන්න මෙයාගේ තියලා ඡාපයක් ගහනවා. මේ බලන්න මෙයාගේ ඡාපයක් ගහලා දුර වෙනස් කරන්නේ නැතුව මේකේ තියලා ඡාපයක් ගන්න. ඔන්න අපි ඡාප දෙක ගහලා තියෙනවා. මෙතන තියලා ඡාපයක් ගහලා මෙතන තියලා ඡාපයක් ගහලා දුර වෙනස් කරේ නේ. ඇඳ ගන්න බලන්න. ඇඳ ගන්න. හරිද? වෙනස් කරේ නේ. හරි. දැන් යා කරලා ඉවරයි නම් හරිනම් අපි දැන් එයාව යා කරන්න හදන්නේ මෙහෙම. කොහමද? මෙතන තියලා අපි මෙයා හරහා යන ඉදිරි රේඛාවක් අඳිනවා. ඔන්න. එක රේඛාවක් අඳින්නේ නැහැ. මගේ පෑන එච්චර මහත නැහැ කියන්නේ පාරක් ඇඳේ. ඔන්න එක රේඛාවක් අඳ. හරි. ඔන්න අපි ඇඳගත්තා මොකක්ද? කෝණේ කෝණ සමච්ඡේදකය. කෝණේ කෝණ සමච්ඡේදකය. මොකද්ද පියවර? පියවර 3යි තියෙන්නේ. පළවෙනි පියවර ඡාපයක් ගැහුව කෝණේ ශීර්ෂයේ තියලා. දෙවනි පියවර ඒ කැපුණ තැන් දෙකේ තියලා තව ඡාප දෙකක් ගහගත්තා. තුන්වෙනි පියවරේ ආව යා කරා. ඔන්න කෝණ සමච්ඡේදකය. ඔන්න කෝණ සමච්ඡේදකය. දැන් මගේ දරුවන්ට තේරෙන්න ඕන. දැන් පුතේ අපි අඳපු කෝණ සමච්ඡේදකයේ වගේ තව එකක් හදාගමු. හරිද කියලාත් බලන්න ඕන හින්දා අපි මෙහෙම කරමු. හරි. ඔන්න දැන් ඔයාලා කෝණයක් අඳින්න යන්නේ ABC කියලා. දැන් අපි ABC
මෙහෙම ලියාගමුකෝ. ABC කෝණය සමානයි අංශක 60යි. ලේසිම එකක් නේ. ඔන්න දැන් කෝණ මේක ලියාගන්න ඉස්සෙල්ලා ABC 60යි කියලා. ABC 60යි. හරි. දැන් පුතේ අපි මොකද්ද කරන්නේ? ඔයාලා කෝණමානය භාවිතා කරලා සල් රේඛාව තියාගත්තා. ඊට පස්සේ ඒකෙන් කෝණමානය තියාගත්තා. දන්නවා. දැන් ඇඳගත්ත කීයද අංශක 60. හරි. දැන් 60 කෝණයක් නිර්මාණය කරගන්න. නිර්මාණය නෙවෙයි ඇඳීමක් ඇත්තටම තියෙන්නේ. අංශක 60ක් ඇඳගන්න ABC 60යි. එතකොට කෝණමානය තියලා මැනගන්නේ හරියට මැනලා ගන්න අංශක 60ක් තියෙනවද කියලා හරි. අඳින්න හැමෝම. හරිද? දැන් හැමෝම අංශක 60ක් ඇඳලා තියෙනවා. හරිද? දැන් කෝණ සමච්ඡේදකයක් අඳින්න යන්නේ මගේ දරුවෝනේ. කෝණ සමච්ඡේදකයක් අඳින්න යන්නේ. දැන් කෝණ සමච්ඡේදකයක් අඳින්න හැටි දැන් මතකයි. කොහොමද අඳින්නේ? අපි B ලක්ෂයේ දැන් මේක හරි නේද? හරි නැත්නම් නවත්තලා ගිහලා කෝණමානය අරගෙන ඇවිල්ලා මේක හරියට ඇඳලා ඉන්න. ඇඳලා ඉන්න. නැත්නම් වැඩි අවුලක් වෙනවා. හරි. ඔන්න දැන් හැමෝම හදලා ඉන්නේ කියලා. නැත්නම් නවත්තලා හදන්න කියලා කියන්නේ. දැන් ආ B ලක්ෂයේ කවකටුවේ තුඩ තියලා ඡාපයක් ගන්නවා. ගහගන්න ඡාපයක්. හරිද? ඊළඟට මොකද්ද කරේ? ගත්ත අපි වෙන දුරක් ගැහුවා ඡාපයක් මෙතන තිබ්බා ගැහුවා ඡාපයක් යා කරා. ඔන්න. ඡාපයක් ගැහුවා මේ දෙකේ ඉතල ඡාපයක් ගැහුවා යා කරා. හරි යා කරලා බලන්න. හරිද? හරිද? ඕන දැන් අපි හරි නම් මගේ දරුවනේ කෝණමානෙ තියලා බැලලා බලන්න මෙයාගේ 30ක් තියනවද කියලා. මෙයාගේ 30ක් තියනවද කියලා බැලලා බලන්න කෝණමානෙ තියලා. දැන් හැමෝම බලන්න. මෙන්න මේ පොඩි කෝණේ 30ක් තියනවද කියලා. එහෙනම් ඔයා හරි. නැත්නම් වැරදි. නැත්නම් වැරදි. හරි ඉක්මන් කරන්න. හරිද? ඔන්න හරි කියලා හිතනවා. දැන් මගේ දරුවෝ ওই විදිහටම කරන්න හැමෝම දෙවෙනි එක PQR කියලා අංශක 90 කෝණයක් ඇඳගෙන ඒක හරි ලේසියිනේ. අංශක 90 කෝණයක් හදාගෙන එයාගේ කෝණ සමච්ඡේදය ගන්න බලන්න. මේ පැත්තට ඕන තියාගන්නකො මේ පැත්තට ඇඳ ගන්නකො මේ. මෙහෙට ඇඳගමුකො මේක අපි. ඔන්න. PQR. දැන් කෝණ සමච්ඡේදය අඳින්න බලන්න හරි ඉක්මන් කරන්න. අංශක 91ක්. හැමෝම කරන්න හැමෝම කරන්න. හරිද? දැන් අපි හරියට ඇඳද? දැන් අපි මෙතන තියලා ඡාපයක් ගහගත්තා වාලා ඊට පස්සේ කැමති දුරක් අරගෙන ඡාපයක් ගැව්වා මෙතනලත් ඒ දුරෙන් ඡාපයක් ගැව්වා යා කරගත්තා. දැන් මගේ පුතේ කෝණමානය අරගෙන බලන්න ඕනේ අංශක 45ක් ආවද කියලා. අංශක 45ක් ආවද කියලා බලන්න. හරිනම් හරි නැත්තම් වැරදි. අංශක 45ක් ඇවිල්ලා තියෙනවා. හොඳයි. හරිද? දැන් හරි. දැන් අපි තව එකක් හදලා බලමු. තව එකක් හදලා බලමු. මොනවා තුන්වෙනි එක ගන්න. KLM සමානයි අංශක 120ක් ගමුකෝ. 120ක්. කැමති පැත්තට ගන්න පුළුවන් මට හිතෙනවා මේ පැත්තට ගන්න. KLM හදාගන්න දෙ 120. හරියට එන්න ඕනේ. ඔන්න හැමෝම හදන්න උමනාවේ
හරි කෝණමාන නිවැරදි භාවිතා කරලා අංශක 130ක් මැනගෙන ඊට පස්සේ අපි මෙයාගේ කෝණ සමච්ඡේදක ඇඳගමු. හරි. හොඳයි අපි ඉක්මන් කරමු. හරි. හරිද පුතේ ඉක්මන් කරන්න. මම කතා කරන්න යන්නේ අඩුපාඩු තියෙනවා පොඩ්ඩක් නවත්තලා ඔයාලා හරියට ඇඳලා ඉවර කරලා නැවත ක්‍රියාත්මක කරලා වැඩේට එන්න. මේ කරලා නැවත වැඩේට එන්න. දැන් මෙතනින් ඡාපයක් ගැව්වා. මෙතන තියලා කැපුවා. මෙතන තියලා කැපුවා. හරි. ඔන්න අංශක 60ක් තියෙන්න ඕනේ. අංශක 60ක් තියෙනවා නම් හරි නැත්නම් වැරදි. හොඳයි මම ඊළඟට යන්න කලින් ඊළඟ ගානට යන්න කලින් අඩුපාඩු තියෙනවා මේක නවත්තලා හදාගන්න. හරි. ඉවරයිද? මම තව ලොකු ගානක් දීලා මේ කොටස ඉවර කරන්න හදන්නේ පත 4. හරි. මකනවා ලියන්න ඊළඟ ගාන 4 වෙනි ගාන. මෙහෙම බලමුකෝ අපි. ඊළඟට ඔන්න ත්‍රිකෝණ නිර්මාණය නම් දන්නවා අපි ත්‍රිකෝණ නිර්මාණය කරලා හදමුකෝ. ලියා ගන්නකෝ AB සමානයි නැත්නම් සම්පාත ත්‍රිකෝණයක් ගමුනේ. AB සමානයි 8 cm the ABC සමපාද ත්‍රිකෝණයක්ද සම්පාත ත්‍රිකෝණයක්ද වේ සම්පාත ත්‍රිකෝණයක්ද වන පරිදි සම්පාත ත්‍රිකෝණයක්ද වන පරිදි ABC සම්පාත ත්‍රිකෝණයක්ද වන පරිදි ABC ත්‍රිකෝණය නිර්මාණය කර 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 එහි A හා B කෝණ සමච්ඡේදනය කරන්න. A හා B කෝණ අපි සරලව ගමුකෝ. එහෙම කිය අකුරු තුනෙන් කියන්නේ නමුත් ලේසියට ගමු. A හා B කෝණ සමච්ඡේදනය කරන්න. A හා B කෝණ සමච්ඡේදනය කරන්න. හරි. අලුත් රූලක ලියා ගන්න. අලුත් රූලක ඉහත කෝණ සමච්ඡේදක හමුවන ලක්ෂය O ලෙස නම් කරන්න. O ලෙස නම් කරන්න. O ලෙස නම් කරන්න. ඒකට ලියා ගන්න පුතේ AB ගේ මධ්‍ය ලක්ෂය P ලෙස නම් කරන්න. 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 හරි. දැන් ඊළඟ කොටසට යන්න අලුත් රූලක. O කේන්ද්‍රයේ වූද OP අරේ වූද වෘත්තය නිර්මාණය කරන්න. වෘත්තය නිර්මාණය කරන්න. හරි. හොඳයි ඔන්න මම වැඩි ලේසි කරා. මේක අපි සාමාන්‍ය පෙළදී අඳින
අන්තර් වෘත්තය කියන වෘත්තය. කලින් අපි කරේ ඉස්සෙල්ලා අපි කරේ අර මොකේදීද ලම්බ සමච්ඡේදයේ වලදී වෘත්තයක් ඇද්ද? එයාට කියන්නේ පරිවෘත්තය කියලා. දැන් අඳින්නේ අන්තර් වෘත්තය. මේක සාමාන්‍ය පෙළ හම්බ වෙන්නේ. හරි. හොඳයි පුතේ එහෙමනම් ඉස්සෙල්ලාම අපි ඉක්මනට සම්පාත ත්‍රිකෝණයක් හදාගමු. වෙලා යනවා. සම්පාත ත්‍රිකෝණයක් හදාගමු. ABC නේ ABC සම්පාත ත්‍රිකෝණය 8ක් සෙන්ටිමීටර ගන්න කියනවානේ. ඉතින් 8ක් අරගෙන හදාගන්න ඉක්මනට සම්පාත ත්‍රිකෝණය. හරි. හොඳයි. ඉක්මන් කරමු. එතකොට සෙන්ටිමීටර 8ක්. එතකොට අපිට 8ක් දිග සම්පාත ත්‍රිකෝණයක් නේ පාදයක්. ඒක අමාරුනේ. සෙන්ටිමීටර 8ක් ගත්ත කව කටුනේ A වල ඉඳලා කපාගත්ත B වල ඉඳලා කපාගත්ත එච්චරයි. හරි. ඊට පස්සේ පුතේ කෝණ සමච්ඡේදක අඳින්න කාටද A ටයි B ටයි කෝණ සමච්ඡේදක දෙකක් අඳගන්න. A හා B ට කෝණ සමච්ඡේදක දෙකක්. ඉක්මන් කරගමු. හරි. මොකක්ද වෙන්නේ? A ලක්ෂය කවකටුවේ තුඩ තියලා ඡාපයක් ගහලා ඇඳගත්ත ඔය විදිහට. ඇඳගන්න. B වලදීත් ඔය කතාව ඇද ගන්න ඕනේ. B වලදීත් කෝණ සමච්ඡේදක ඇඳ ගන්න. හරි. B වලදී. අනේ B වලදීත් අපි ඇඳගත්තා. ඇඳ ගන්න. එයාව යා කරගන්න ඕන. දැන් කෝණ සමච්ඡේදක හරියට එන්න ඕනේ. මගේ හරියට නිර්මාණයක් නෙමෙයිනේ. හරි. ඔන්න දැන් මෙතනුත් ඇඳගත්තා, මෙතනුත් ඇඳගත්තා හරියටම ආවා. හරිද? දැන් පුතේ අපි එයා O කියලා නම් කරගන්න. O කියලා නම් කරගන්න. මේ ලක්ෂය. දැන් යනෝනේ හිමිස්සර නවත කරන්න. තමන්ගේ වේගෙන් මේක නවත කරන්න. හරි. දැන් AB ගේ මධ්‍ය ලක්ෂය P කියලා නම් ගන්න. AB ගේ මධ්‍ය ලක්ෂය P. අඩුලේ මැනලා මධ්‍ය ලක්ෂය හොයාගන්න. 8යිනේ දිග පුතේ AB. 4ක් අරගෙන P කියලා නම් කරගන්න. 4ක් අරගෙන P ලකුණු කරගන්න. මේ වේගය වැඩි නම් ඒ කරන පියවර නවත්තලා තමන් කරලා ආයෙත් ක්‍රියාත්මක කරන්න ප්ලේ කරන්න. හරි. දැන් ඔන්න හරි නේද? දැන් අන්තිමකට යන්නේ මොකද්ද? O වල කවකට තුඩ තියෙනවා. O වල. P වල පැන්සල තියාගන්න. කරකවන්න බලන්න වෘත්තයක් හැදෙන්න. කරකවන වෘත්තයක් හැදෙන්න. O කේන්ද්‍රය OP අරය කියන්නේ P වල පැන්සල තියලා කරකවන වෘත්තයක් හැදෙන්න. හරි. හරිද? හා. දැන් අපි වෘත්තය ඇඳගත්තා. දැන් මගේ දරුවෝ හරිනම් ඔයාලා අඳින වෘත්තේ පුතේ මේ විදියට පාද තුන ස්පර්ශ වෙන්න ඕනේ. පාද තුන ස්පර්ශ වෙන්න ඕනේ. මේ විදියට පාද තුන ස්පර්ශ වෙන්න ඕනේ. අන්නේම ස්පර්ශ වුණා නම් අන්න ඔයාගේ කෝණ සමච්ඡේදකේ හරි. කෝණ සමච්ඡේදකේ හරි. ඒ වගේම මෙයා හරියට මැල්ලලා තියෙන්න ඕනේ හැබැයි මේක හරියටම හතරෙන් අරන් තියෙනවා නම් කෝණ සමච්ඡේදක හරියටම තියෙනවා නම් ඔන්න මේ පාද තුන ස්පර්ශ වෙනවා. පාද තුන ස්පර්ශ වෙන විදිහ ආවනම් ඔයාගේ නිර්මාණය හරි. ඔයාගේ නිර්මාණය හරි. ඔන්න පුතේ මේ අන්තර් වෘත්තය සාමාන්‍ය පිළ ඉගෙන ගන්න අන්තර් වෘත්තය තමයි මම මේ කියලා දුන්නේ. මේකෙදී අපි තව පොඩි වැඩක් කරලා තමයි මේව හොයාගන්න දේවල් තව තියෙනවා. හරි. ඔන්න දැන් අද දවසේදී මම බලාපොරොත්තු වෙච්ච තරම් දුර යන්න බැරි වුණා මට. හරිද? මම ජ්‍යාමිතික පතයන් 4 ගැන කතා කරා. හැබැයි මම මේ පතයන් 4 පතයන් දෙකක් පතයක් සම්බන්ධ කරලා හදන විභාග ප්‍රශ්න. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රශ්න තියෙනවා. මම ඊළඟ දවසේදී ඉස්සෙල්ලා කතා කරන්නේ පත 4 භාවිතයෙන් තියෙන විභාග ප්‍රශ්න සම්බන්ධයෙන්. ඒකේ රටාව සම්බන්ධයෙන්. ඊට පස්සේ එදා දවසේම නිර්මාණ කොටස ගැන කතා කරන්න ඕනේ. ඒ කියන්නේ ලබන සතියේදී අපි ඔබ සඳහා ජ්‍යාමිතික නිර්මාණ කොටස කතා කරනවා වගේම මේ පතයන් සම්බන්ධ කරගත්ත සාමාන්‍ය පෙළ ගැටලු කතා කරනවා. සාමාන්‍ය පෙළ ගැටලු කතා කරනවා. එතකොට අන්න ඕක ඔළුවේ තියාගෙන මේ අද දවසේ කතා කරපු පතයන් 4 හොඳින් අධ්‍යයනය කරන්න. හොඳට පුරුදු වෙන්න. ටියුට් එක දානවා. ටියුට් එකේ තියෙන ගණන් ටික හදන්න. හොඳට අතහුරු කරගන්න කවකොටු භාවිතා කරලා මේ නිර්මාණ ටික කරගන්න. හරිද? පතයන් 4 ගැන